හරි. බලමු විද්‍යුත් රසායනය ගැන කෙටියෙන් මම සිද්ධාන්ත ටිකක් දෙන්නම්. ඉස්සරහට වැඩේ කරගන්න ඕන නිසා මේ ටික ගණන් හදන්න ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. හරිද? විද්‍යුත් රසායනය ගැන කතා කරන්න කලින්. ඒ කියන්නේ විද්‍යුත් රසායනය කියන්නේ ඇත්තටම මේ වචන ටික දැනගත්තා නම් ඇති. විද්‍යුත් රසායනය අපි ප්‍රධාන වශයෙන් කෝෂ වර්ග දෙකක් ගැන කතා කරනවා. පළවෙනි කෝෂයට අපි කියනවා විද්‍යුත් රසායනික කෝෂයක් කියලා. විද්‍යුත් රසායනික කෝෂය. විද්‍යුත් රසායනික කෝෂයක්. කෝෂයක් බැටරියක්. හරිද? මෙයා ඇත්තටම බැටරියක්. මෙයාට අපි ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා රසායනික ප්‍රතික්‍රියාවක් කරනවා. ඒ රසායනික ප්‍රතික්‍රියාවෙන් ඉලෙක්ට්‍රෝඩ වල රසායනික ශක්තිය එවනත විද්‍යුත් විච්ඡේදයේ ඉලෙක්ට්‍රෝඩ වලයි අර ප්‍රතික්‍රියාවට සහභාගී වෙන එක්කෙනා කට්ටියගේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට මෙතනදී පරිවර්තනය කරගන්නවා. රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරගන්න තමයි රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරගන්න තමයි විද්‍යුත් රසායනික කෝෂ තියෙන්නේ. අනිත් කෝෂ වර්ගය තමයි විද්‍යුත් විච්ඡේදන කෝෂ. විද්‍යුත් විච්ඡේදන කෝෂ. විද්‍යුත් විච්ඡේදන කෝෂ. එයා අරක අනිත් පැත්ත. අපි මොකද්ද කළේ? මේකෙදි රසායනික විපර්යාසයක් කරවලා විද්‍යුතය නිපදෙව්වා. මේකේ කරන්නේ ඒක අනිත් පැත්ත. විද්‍යුතය දීලා රසායනික ප්‍රතික්‍රියාවක් කරවනවා. විද්‍යුතය දීලා රසායනික ප්‍රතික්‍රියාවක් කරවනවා. බාහිරින් බැටරියක් සම්බන්ධ කරලා මෙයාට විද්‍යුතය දෙනවා. ඊට පස්සේ අපිට ඕන වැඩේ කරගන්නවා. බලමු. මේකෙදි රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වුණා. මේකේ විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. හරි. විද්‍යුත් විච්ඡේදන කෝෂ පිළිබඳව ওই ටික තියලා අපි ඊට පස්සෙන් ඔක්සිකරණ ඔක්සිහරණ කියන වචන දෙකට ඔක්සිකරණ ඔක්සිහරණ කියන වචන දෙකට ඔක්සිකරණයක් ඔක්සිකරණයක් කියන්නේ අයන වල තියෙන ධනතාවයේ වැඩිවීම. ඔක්සිකරණ අංකයේ වැඩිවීමක් තමයි. ඔක්සිකරණ අංකයක් ගැන ඔයගොල්ලෝ දන්නේ නැහැනේ. එහෙනම් ධනතාවයේ වැඩිවීමක් කියලා මම කියන්නම්. කොපර් 2+ බවට පත් වෙනවා. මෙයා උදාසීනයි මෙයා ධනායන. ධනතාවයේ වැඩි වෙනවා. ඔක්සිකරණයක්. ඔක්සිකරණය කියන්නේ ධනතාවයේ වැඩිවීමක්. මේක නිකන් මතක තියාගන්න හොඳයි විභාගෙ ලියන්න එපා. හරිනේ. ඔක්සිකරණයේ සිලබස් එකේ අඳුරගන්න කියලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන එකතු වීම හෝ ඉවත් වීම මත. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වුණොත් එයා ඔක්සිකරණයක්. ඔක්සිජන් එකතු වුණොත් ඔක්සිජන් එකතු වීම. ඔක්සිජන් එකතු වීම. වචනාර්ථයෙන් ගන්න ඔක්සිජන් එකතු වීම. ඔක්සිකරණය. ඒ කියන්නේ ඔක්සිජන් එකතු වෙනවා වගේ අර්ථයක් තමයි එතන තියෙන්නේ. හරිද? ඔක්සිජන් එකතු වීම ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝනයි තරහයි. ඔක්සිජන් එද්දී ඉලෙක්ට්‍රෝන යනවා. ඉලෙක්ට්‍රෝන එද්දී ඔක්සිජන් යනවා. දෙන්නම එකපාර එකතු වෙන්නේ නැහැ. හරිනේ? මේ දෙන්න තරහයි. ඊට පස්සේ ඔක්සිකරණය ඕකනේ. ඔක්සිහරණය කියන්නේ ඕකෙම අනිත් පැත්ත. ඔක්සිහරණය කියන්නේ ඕකෙම අනිත් පැත්ත. බලමු. ඔක්සිහරණය. කොපර් 2+ කොපර් බවට හැරවෙනවා. මෙයාගේ ධනතාවය වැඩි වෙනවා. ධන දෙකේ අයනයක් තිබ්බා බිඳුවට ඔක්සිහරණය වුණා. ධනතාවයේ අඩුවීමක්. අයනවල ධනතාවයේ අඩුවීමක් අපි කියනවා ඔක්සිහරණයක්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන එකතු වීමක් අපි කියනවා ඔක්සිහරණයක්. එහෙම නැත්නම් ඔක්සිජන් ඉවත් වීම. හරණය වීම ඉවත් වීම. වචනාර්ථයෙන් ගන්න ඔක්සිජන් ඉවත් වීමක් අපි ගන්න ඔක්සිහරණයක් කියලා. හරිනේ? ඉලෙක්ට්‍රෝන ඉවත් වෙද්දී ඔක්සිජන් ආවා. ඉලෙක්ට්‍රෝන එකතු වෙද්දී ඔක්සිජන් ගියා. සිලබස් එකේ කියලා තියෙන්නේ මෙහෙම. ඇත්තට මේකත් ලේසි. හරිද? ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් එයා ඔක්සිකරණයක්. ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා නම් එයා ඔක්සිහරණයක්. හරිනේ? ඉලෙක්ට්‍රෝන එකතු වීම හෝ ඉවත් වීම මතින් අපිට කියන්න පුළුවන් මෙයා ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද කියලා. හරි.
ඔක්සිකරණය ඔක්සිහරණය පැත්තකින් තියමුකෝ. ඊළඟට අපි එමු නෑ එක පැත්තකින් තියන්න. ඔක්සිකරණය ඔක්සිහරණය බලමු. ඔක්සිකරණයක් වෙන හැම තැනකම ඔක්සිහරණයක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන හැම ඒ කියන්නේ මෙහෙමද? ඔක්සිකරණයක් කොහේ හරි කොතන හරි වෙනවා නම් ඒත් එක්කම ඔක්සිහරණයක් වෙන්නත් ඕනේ. ඔක්සිකරණයට තනියෙන් සිද්ධ වෙන්න බෑ. ඔක්සිකරණය ඔක්සිහරණය එකට බැඳිලා තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි ඔක්සිකරණය විතරක් හරි ඔක්සිහරණය විතරක් හරි සලකලා ප්‍රතික්‍රියා ලියනවා නම් අපි යට කියනවා අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා. මොකද ඔක්සිකරණය ඔක්සිහරණය විතරයි වෙන්නේ. ඔක්සිකරණය කියන්නේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ භාගයක්. අර්ධ ප්‍රතික්‍රියාව වචනාර්ථයෙන් ගන්න. හරි. අර්ධ ප්‍රතික්‍රියාවක් කියන්නේ ඔක්සිකරණය හරි ඔක්සිහරණය හරි විතරක් සලකලා ප්‍රතික්‍රියාවේ භාගයක් සලකලා ප්‍රතික්‍රියා කියන එකට. හරිනේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝඩ වලට ඉලෙක්ට්‍රෝඩ වර්ග දෙකයි. ලෝකේ ඉලෙක්ට්‍රෝඩ වර්ග දෙකයි. ඉලෙක්ට්‍රෝඩ එක කට්ටියකට අපි කියනවා අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. අනිත් කට්ටියට අපි කියනවා සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩයි සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයි. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියන්නේ එයාලා ඔක්සිකරණයට හරි ඔක්සිහරණයට හරි දායක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී මේගොල්ලන්ගේ සහභාගීත්වයක් නැහැ. හැබැයි සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ඊට වඩා වෙනස්. ඔක්සිකරණයකදී සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ඇත්තටම වැය වෙනවා. සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වලට පස්සේ මොකෝ? අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වල ලෝකේ තියෙන අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වර්ග දෙකයි. එක්කෙනෙක් ප්ලැටිනම් අනිත් එකනා කාබන්. ඒ කාබන් කිව්වත් ප්ලැටිනම් කිව්වත් එකයි. මොකද සෝරි වැරදුනා. කාබන් කිව්වත් මිනිරන් කිව්වත් එකයි. කාබන් කිව්වත් මිනිරන් කිව්වත් එකයි. අයියේ කාබන්ගේ බහුරූපී ආකාර කීයක් තියෙනවද? දියමන්ති තියෙනවා, මිනිරන් තියෙනවා. තව ෆ්ලොරින් කියලා එකනක් තියෙනවා. ඒක වඩන්නේ නැහැ. බලමු. කාබන්ගේ බහුරූපී ආකාර අතරින් විද්‍යුතය සන්නයනය කරන එක්කෙනෙක් ඉන්නේ මිනිරන් විතරයි. එතකොට අපි මේකට දියමන්ති දැම්මා කියලා මෙතනින් කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. අතරම පරිපථය සංවෘත වෙන්නේ නැහැ. මෙතනින් කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. එතකොට මේ වැඩේට දියමන්ති හරියන්නේ නැහැ. කාබන් වල මේකට පාවිච්චි කරන්න පුළුවන් එකම බහුරූපී ආකාරයේ මිනිරන් විතරයි. කාබන් හරි ප්ලැටිනම් හරි ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා නම් ඒගොල්ලෝ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. කාබන් හරි ප්ලැටිනම් හරි නෙමෙයි නම් ඔයාලා දාලා තියෙන ඉලෙක්ට්‍රෝඩය කාබන් හරි ප්ලැටිනම් හරි නෙමෙයි නම් ඔක්සිකරණයේදී ඇනෝඩය දිය වෙනවා. ඔක්සිකරණයේදී ඇනෝඩය දිය වෙලා ද්‍රාවණගත වෙනවා. හරිනේ. ඔක්සිකරණයේදී ඇනෝඩය දිය වෙලා ද්‍රාවණගත වෙනවා. ඊට පස්සේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කතාව වෙන ඉන්නේ. දැන් මෙහෙම දෙයක් තිබ්බොත් මාධ්‍ය තියෙනවා. මාධ්‍ය නෙමෙයි. අපේ පටිපතේ තියෙනවා ඉලෙක්ට්‍රෝඩ දෙකක්. සක්‍රීයතාවයෙන් වෙනස් සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. අපි කොහොමද දන්නේ ඔක්සිකරණය වෙන්නේ කවුද ඔක්සිහරණය වෙන්නේ කවුද කියලා? කතාවේ පහසුවට මම සිංක් සහ කොපර් කියලා දාගන්න. සිංක් ඉලෙක්ට්‍රෝඩගේ කොපර් ඉලෙක්ට්‍රෝඩගේ තියෙනවා. එතකොට මොකද කරන්නේ? මේ දෙන්නගේ සක්‍රීයතාව වෙනස්. එතකොට සක්‍රීය කවුද? ඔක්සිකරණය වෙන්නේ කවුද කියලා හොයාගන්න ඕනේ. ඔක්සිකරණය වෙන්නේ වඩා සක්‍රීය කෙනා. සක්‍රියතා ශ්‍රේණිය ලියාගත්තොත් මැග්නීසියම්, ලෙඩ් මම මේ පැත්තෙන් ගන්න ඊට ටික අන්තිමට ගෝල්ඩ් තියෙනවා. සක්‍රියතා ශ්‍රේණිය උඩින් ඉඳන් පහළට යද්දී සක්‍රියතා ශ්‍රේණිය උඩින් ඉඳන් පහළට යද්දී අයනවල එහෙම නැත්නම් මේ ලෝහවල ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා. සක්‍රියතාව අඩු වෙනවා. ඉහළ ඉන්න කට්ටිය තමයි වඩා සක්‍රිය වෙන්නේ. සිංක් සහ කොපර් ගත්තොත් සක්‍රියතා ශ්‍රේණියේ වඩා ඉහළ ඉන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩය. එතකොට ඔක්සිකරණයට ලක් වෙන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩය. සක්‍රියතා ශ්‍රේණියේ වඩා ඉහළින් ඉන්න කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. වඩා සක්‍රිය කෙනා තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ. සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ දෙකක් තිබ්බොත් සක්‍රියතා ශ්‍රේණිය ගන්න වඩා ඉහළින් ඉන්න කවුද බලන්න. ඊට පස්සේ වඩා ඉහළින් ඉන්න කෙනා තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ. ඔක්සිකරණය. ඕක හොයාගන්න විදිය හරි කතා කළා. ඊට පස්සේ බලමු මොකක්ද කියලා. හරි. ඊට
පස්සේ අපි යම් මෙහෙම කතාවකට ඔක්සිකරණය ඔක්සිහරණය කිව්වා. සමහර වෙලාවට හරිද මාධ්‍යය තියෙනවා කැටායන කීපයකුයි අනායන කීපයකුයි. අපි ගමු මේක තිබ්බා H+ හා copper 2+ Cl- හා හයිඩ්‍රොක්සිල්. ඔය වගේ කැටායන කීපයක් සහ අනායන කීපයක් තියෙනවා. එතකොට ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ කවුද කියලා අපිට හොයාගන්න ඕන වුණොත් අපි කරන්නේ මෙච්චරයි. මෙන්න මේ වැඩේම තමයි. මේ වැඩේ කිව්වට ඊට වඩා පොඩ්ඩක් වෙනස්. හරිද? ආයි සක්‍රියතා ශ්‍රේණිය ලියා ගන්න. ඇලුමිනියම් ඔන්න සක්‍රියතා ශ්‍රේණිය ලියාගත්තා. හැබැයි අපිට ඕනේ සක්‍රියතා ශ්‍රේණිය නෙමේ එයාගේ ධනායන ශ්‍රේණිය. මම කීපයක විතරක් දාගන්න පස්සේ. හරිද? ඊට පස්සේ ඊට පස්සේ copper 2+ වගේ ගොඩක් තියෙනවා. හරිනේ? මේක කරන්නේ මෙහෙමයි. මාධ්‍ය අයන කීපයක් තියෙද්දි කැටායන කීපයක් තියෙද්දි ඔයා කරන්නේ සක්‍රියතා ශ්‍රේණියේ වඩා පහළ ධනායනය ගන්න. ඒ එහෙම වෙන්නේ. සක්‍රියතා ශ්‍රේණියේ උඩ ඉඳන් පහළට යද්දි සක්‍රියතාව අඩු වෙනවා. උඩ තියෙන ගොඩක් සක්‍රියයි. හැබැයි සක්‍රියතා ශ්‍රේණියේ ධනායන ශ්‍රේණිය ඊට වඩා වෙනස්. ධනායන ශ්‍රේණිය ඊට වඩා වෙනස්. එයි සක්‍රියතා ශ්‍රේණිය උඩ ඉඳන් පහළට යද්දි සක්‍රියතාව අඩු වෙනවා. හැබැයි ධනායන ශ්‍රේණිය උඩ ඉඳන් පහළට යද්දි සක්‍රියතාව වැඩි වෙනවා. එතකොට පහළ තමයි ගොඩක් සක්‍රිය කට්ටිය ඉන්නේ. පහළින් අය ගොඩක් සක්‍රියයි. එතකොට ඒගොල්ලන්ට වඩා හදිස්සි ප්‍රතික්‍රියා කරන්න වඩා හදිස්සි කෙනාට ප්‍රතික්‍රියා කරන්න ඉඩ දෙනවා. H+ සහ copper 2+. මාධ්‍ය පහළින් ශ්‍රේණිය පහළින් ඉන්නේ වඩා සක්‍රියයි. මේ දෙන වඩා සක්‍රිය වෙන්නේ copper 2+. මෙව කැටායන කීපයක් තියෙද්දී සක්‍රියතා ශ්‍රේණියේ පහළ ධනායන ගන්න. හරිනේ? සක්‍රියතා ශ්‍රේණිය බහුලව හම්බෙන ප්‍රතික්‍රියක බහුල හම්බෙන අයන දෙක වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ මෙන්න මේ පැත්තට යන්දි මේ පැත්තට යද්දී අයන වල ස්ථායීතාවය වැඩි වෙනවා. ස්ථායීතාවය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාශීලීත්වය මොකද වෙන්නේ? ස්ථායීතාවය වැඩි කියන්නේ යාට මාධ්‍ය පවතින්න පුළුවන්. ප්‍රතික්‍රියා නොකර මාධ්‍ය පවතින්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා. මෙහෙට යද්දී ස්ථායීතාවය වැඩි වෙනවා ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා. එහෙනම් මෙහෙට යද්දී මේ පැත්තට යද්දී ස්ථායීතාවය අඩු වෙනවා ප්‍රතික්‍රියා කරලා වැය වෙන්න තමයි මෙයා බලන්නේ. මාධ්‍ය අනායන කීපයක් තියෙද්දි අංක 1ට මෙයා තියනවද බලන්න. එහෙනම් මෙයා ප්‍රතික්‍රියා කරවන්න. අංක 2ට මෙයා තියනවද බලන්න. එහෙනම් මෙයා ප්‍රතික්‍රියා කරවන්න. ඊට පස්සේ තමයි මෙයා දිහා බලන්නේ. අනායන කීපයක් තියෙද්දි ඉස්සෙල්ලා ප්‍රතික්‍රියා කරන්නේ මෙයා, ඊට පස්සේ මෙයා, ඊට පස්සේ මෙයා. මෙයා නැත්තම් තමයි මෙයා ගැන බලන්නේ. හරිනේ? ඔන්න ඔකයි කතාව. ඊට පස්සේ තව පොඩි දේවල් ටිකක් මතක තියාගන්න ඕනේ. හරි. බලමු ඊළඟට. මේක මතක තියාගන්න ඕනේ. මේක මතක තියාගන්න. ලෝහ හදන්නේ ධන අයන විතරයි. ලෝහ හදන්නේ ධන අයන විතරයි. ඒ කියන්නේ කොපර් කියන එක්කෙනා කොපර් 2+ බවට ඔක්සිකරණයට ලක් වුණාට කොපර් කියන එක්කෙනා කොපර්ගේ ඍණ අයනයක් හදන්නේ නැහැ. ඍණ අයනයක් හදන්නේ නැහැ. ලෝහ හදන්නේ ධන අයන විතරයි. ඒ කියන්නේ ධන අයන හදනවා කියන්නේ යා ධනතාවය වැඩි කරගන්නවා. ධනතාවය වැඩි කරගන්නවා කියන්නේ ඔක්සිකරණය වෙනවා. එතන ධනතාවය අඩු වෙනවා. ඔක්සිහරණය. ධනතාවය වැඩි වෙනවා කියන්නේ ඔක්සිකරණය. ධනතාවය අඩු වෙනවා කියන්නේ ඔක්සිහරණය. මෙයා ඍණ අයන හදන්නේ නැහැ කියන්නේ. කොප විදිහටම තියෙද්දි. කොපගේ අයනයක් නෙමෙයි කොප විදිහටම තියෙද්දි කවදාවත් ඔක්සිහරණයට ලක් වෙන්නේ නැහැ. කොප තම ලෝහය විදිහට තියෙද්දි ඔක්සිකරණය විතරයි කරන්නේ. ඒක ඉතින් කොපට විතරක් අදාළ නැහැ. සක්‍රිය හැම ලෝහයකටම අදාළයි. ඊට පස්සේ අපි බලමු. තව
වචන දෙකක් මතක තියාගන්න ඕනේ. මෙන්න මේක. ජලීය ද්‍රවණ සහ විලීන ද්‍රවණ. ජලීය ද්‍රවණ සහ විලීන ද්‍රවණ. ජලීය ද්‍රවණයක් කියන්නේ මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ්ගේ ජලීය ද්‍රවණයක්. NaCl ගේ ජලීය ද්‍රවණයක්. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙන ජලය දිය කරලා තමයි ඔයා මේවා හදාගන්න ඕනේ. හැබැයි සෝඩියම් ක්ලෝරයිඩ්ගේ විලීන ද්‍රවණයක්. සෝඩියම් ක්ලෝරයිඩ්ගේ විලීන ද්‍රවණයක් ගත්තේ ඔයා ජලය දිය කරන්නේ ඔයා මේවා ද්‍රවාංක වෙනක රත් කරලා ද්‍රවයක් බවට පත් කරගන්නවා. එතකොට මෙයාගේ ජලය නැහැ. මෙයාගේ ජලය නැහැ. මෙයාගේ ජලය තියෙනවා. හරිනේ. ජලීය ද්‍රවණයක ජලය තියෙනවා. විලීන ද්‍රවණයක ජලය නැහැ. ඊට අමතරව මෙන්න මේ ප්‍රතික්‍රියාව පොඩ්ඩක් කටපාඩමේ තියාගන්න. මේ ප්‍රතික්‍රියාව පොඩ්ඩක් කටපාඩමේ තියාගන්න. මෙයා තමයි වායුගෝලීය ඔක්සිජන්ගේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. වායුගෝලීය ඔක්සිජන්ගේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මේක තුලිත කරන්න අමාරු මේ කටපාඩමේ තියාගන්න ඕනේ. හරිනේ. ඔන්න ඔච්චරයි විද්‍යුත් රසායනය සමරි එකක් විදිහට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු ගණන් හදන්නේ කොහොමද කියලා. හරි ප්‍රශ්න ටික බලමුකෝ. 2016 නම් ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. විද්‍යුත් රසායනයෙන් 2017 ප්‍රශ්නේ බලමු. 17 මොකක්ද කියන්නේ? මෙයාලා 2017 O level මේකේ දීලා තියෙනවා රසායනික කෝෂ දෙකක්. විද්‍යුත් කෝෂ දෙකක් දීලා තියෙනවා. මෙන්න කැපිටල් A තව කෙනෙක් දීලා තියෙනවා මෙන්න මෙයා කැපිටල් B. මේ දෙන්න නිකම්ම කම්බියකින් සෙට් කරලා තියෙන්නේ. මේ දෙන්න කම්බියකින් සෙට් කරද්දී මෙතන බැටරියක් දාලා තියෙනවා. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩය සිංක් ඉලෙක්ට්‍රෝඩයක්. මෙන්න මෙයා යකඩ ඉලෙක්ට්‍රෝඩයක්. මේ දෙනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ. මෙයත් කාබන් මෙයත් කාබන්. මේකේ විද්‍යුත් විච්ඡේද විදිහට දීලා තියෙන්නේ තනුක සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය. මේකේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. බලමු මොකක්ද අහන්නේ. ඉහත A හා B කෝෂ දෙකෙන් විද්‍යුත් විච්ඡේදන කෝෂය කුමක්ද? කෝෂ දෙකක් දීලා තියෙනවා. මේකේ විද්‍යුත් විච්ඡේදන කෝෂය මොකද්ද? විද්‍යුත් රසායනික කෝෂය මොකද්ද කියලා බලද්දී මෙච්චරයි බලන්නේ. බාහිරින් පවර් සප්ලයි එකක් තියනවාද? බාහිරින් පවර් සප්ලයි එකක් නැද්ද? මේකේ බාහිරින් පවර් සප්ලයි එකක් තියෙනවා. මේකේ බාහිරින් පවර් සප්ලයි එකක් නැහැ. ඒ කියන්නේ මෙයාට විදුලිය දීලා තියෙනවා. මෙයාට විදුලිය දීලා නැහැ. අපි බාහිරින් විදුලිය දීලා ප්‍රතික්‍රියාවක් කරගන්නවා නම් එයා විද්‍යුත් විච්ඡේදන කෝෂය. මෙයාගේ කරන්ට් එක හදන්න තමයි මෙයාව ගන්න. මෙයාට කරන්ට් එක දීලා ප්‍රතික්‍රියා කරනවා. එතකොට විද්‍යුත් විච්ඡේදන කෝෂය කුමක්ද? විද්‍යුත් විච්ඡේදන කෝෂය වෙන්නේ කැපිටල් B කෝෂය. කැපිටල් B කෝෂය. ඒ කෝෂය ක්‍රියාත්මක වන අවස්ථාවේදී දක්නට ලැබෙන නිරීක්ෂණයක්. ඒ කෝෂය මෙන්න මෙයා. මං කිව්වා සක්‍රියතා ශ්‍රේණිය. බලමු ඊට කලින්. මෙන්න ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. මේ දාලා තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙක කාබන් හරි ප්ලැටිනම් හරි නෙවෙයි නම් ඒ දෙන්න සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. හරිනේ? සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වල විශේෂත්වය මොකද්ද? ඔක්සිකරණයේදී. හරිද? ඇනෝඩයේ විදිහට දාලා තියෙන සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් නම් එයා ඔක්සිකරණය වෙලා ද්‍රාවණගත වෙනවා. මාධ්‍ය අයන වලට ඔක්සිකරණය වෙන්න හම්බෙන්නේ නැහැ. මෙයා තමයි ඔක්සිකරණය වෙලා ද්‍රාවණගත වෙන්නේ. ඔයා දාලා තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙක කාබන් හරි ප්ලැටිනම් හරි නම් එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ඒගොල්ලෝ කවදාවත් ඔක්සිකරණය වෙන්නේ නැහැ. මාධ්‍ය පවතින අයන තමයි ඔක්සිකරණය වෙන්නේ. බලමු. සක්‍රියතාවෙන් වෙනස්. සක්‍රියතාවෙන් වෙනස් ඉලෙක්ට්‍රෝඩ දෙකක්
අපි ඉලෙක්ට්‍රෝඩ විදිහට දාලා තියෙද්දි ඔක්සිකරණය වෙන්නේ කවුද ඔක්සිහරණය වෙන්නේ කවුද කියලා හොයාගන්නේ සක්‍රියතා ශ්‍රේණිය. ඔය කිව්වනේ. බලමු සක්‍රියතා ශ්‍රේණිය ලියගන්න. පොටෑසියම්, සෝඩියම්, ඔන්න සක්‍රියතා ශ්‍රේණිය ලියාගත්තම ඔන්න විදිහට එන්නේ. මං කිව්වා සක්‍රියතා ශ්‍රේණිය වඩා ඉහළින් පවතින්නේ වඩා සක්‍රිය ලෝහ. සක්‍රියතා ශ්‍රේණිය වඩා ඉහළින් පවතින්නේ වඩා සක්‍රිය ලෝහ. සක්‍රියතාවෙන් වෙනස් ලෝහ දෙකක් තියෙද්දී ඔක්සිකරණයට ලක් වෙන්නේ සක්‍රියතාවෙන් වැඩි ලෝහය. මෙතන ඉලෙක්ට්‍රෝඩ දෙක විදිහට තියෙන සිංක් ඉලෙක්ට්‍රෝඩය යකඩ ඉලෙක්ට්‍රෝඩය. සක්‍රියතා ශ්‍රේණිය ඉහළ තියන්නේ වඩා සක්‍රිය වඩා ප්‍රතික්‍රියාශීලී ලෝහ. එතකොට සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් තියෙන එක්කෙනා තමයි වඩා ප්‍රතික්‍රියාශීලී වෙන්නේ. එයා තමයි ඔක්සිකරණය වෙන්නේ. එතකොට වඩා ඉහළින් තියෙන සිංක් ඉලෙක්ට්‍රෝඩය එයා තමයි ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය වෙන්නේ මෙන්න මෙයා. එතකොට ඔක්සිකරණයක් කොහේ හරි වෙනවා නම් ඊට සමගාමීව ඔක්සිහරණයකුත් සිද්ධ වෙන්න ඕනේ. අර ඔක්සිකරණය වෙද්දී මෙන්න මෙයා ඔක්සිහරණය වෙනවා. එතකොට ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට අපි නමක් කිව්වා. මොකද්ද? ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට අපි කිව්වා ඇනෝඩය කියලා. ඇනෝඩය. ඔක්සිහරණය වෙන්නේ කැතෝඩය. එකයි මතක තියාගන්න. ඔක්සිකරණය නම් ඇනෝඩය. එතකොට ඔක්සිහරණය හදාගන්න පුළුවන්. බලමු. තව මොනවද එතකොට? තව විද්‍යුත් විච්ඡේද විදිහට තියෙන තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික්. තනුක කියන්නේ මොකද්ද? ඒකේ ජලය තියෙනවා. ජලය තියෙද්දි තනුක සල්ෆියුරික් වල තියෙනවා සල්ෆියුරික් සමග ජලය. තනුක සල්ෆියුරික් වල තියෙන සල්ෆියුරික් තියෙනවා. ජලයක් තියෙනවා. සල්ෆියුරික් විඝටනය. සල්ෆියුරික් අම්ලය විඝටනයෙන් මාධ්‍යයට හම්බෙනවා H+ සහ සල්ෆේට් අයන. H+ සහ සල්ෆේට් අයන. ජලයේ විඝටනය. ජලයේ විඝටන ප්‍රත්‍යවර්තයි. ජලයේ විඝටනයෙන් හම්බෙනවා H+ සහ OH- අයන. එතකොට දැන්ටමත් තනුක සල්ෆියුරික් අම්ලය විද්‍යුත් විච්ඡේද්‍ය විදිහට තියෙන නිසා මාධ්‍යයේ පවතිනවා H+ අයනයි සල්ෆේට් අයනයි හයිඩ්‍රොක්සිල් අයනයි. බලමු. H+ අයනයි සල්ෆේට් අයනයි හයිඩ්‍රොක්සිල් අයනයි. එතකොට දැන් මං කිව්වනේ සිංක් ඉලෙක්ට්‍රෝඩය ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය කිව්වේ මොකද්ද? ඔක්සිකරණය කිව්වේ අයන වල හරි මූලද්‍රව්‍ය වල හරි ධනතාවය වැඩි වෙන එක. ධනතාවය වැඩි වෙනවා නම් මේ සිංක් කියන එක්කෙනා ධනතාවය වැඩි වෙනවා නම් එයාගේ ධන අයනයක් බවට පත් වෙන්න ඕනේ. සිංක් කියන එක්කෙනා හදන ධන අයනය තමයි සිංක් ධන 2. සිංක් හදන්නේ සිංක් ධන 2. මේ වගේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් ඔක්සිකරණය විතරක් සලකලා ලියන අර්ධ ප්‍රතික්‍රියාව අපි ලියුවොත් හරිද? ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සලකුවොත් ඔක්සිකරණයක් කිව්වේ මොකද්ද? ධනතාවයේ වැඩිවීමක්, ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක්. බලමු. සිංක් ධනතාවය වැඩි වුණාම සිංක් ධන 2 බවට පත් වෙනවා. සිංක් ධන 1ට වඩා සිංක් ධන 1 ඇත්තටම හදන්නේ නැහැ. සිංක් ධන 2 තමයි ස්ථායි මෙයාගේ ස්ථායි ධන අයනයක් විදිහට පවතින්නේ. හරිනේ. සිංක් කියන එකන සිංක් ධන 2 බවට පත් වෙනවා. ප්‍රතික්‍රියාව දෙපැත්තේ සිංක් එක්කෙනයි සිංක් එක්කෙනයි. හැබැයි මේක බැලන්ස් නැහැ. ප්‍රතික්‍රියාවක් බැලන්ස් වෙන්න දෙපැත්තේ පරමාණු විතරක් බැලන්ස් වෙලාමදී දෙපැත්තේ ආරෝපණ බැලන්ස් වෙන්නත් ඕනේ. මේ පැත්තේ සමස්ථාරෝපණය 0යි. මේ පැත්තේ සමස්ථාරෝපණය ධන 2යි. එතකොට අපිට ආරෝපණ බැලන්ස් කරන්න දෙපැත්තට එකතු කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන විතරයි. අපිට දෙපැත්තේ ආරෝපණ බැලන්ස් කරන්න දෙපැත්තට එකතු කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන විතරයි. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඍණ 1යි. එතකොට මම මෙහෙම දැම්මොත් හරිද කියන්නේ? මම මේ පැත්තට 2යි ඉලෙක්ට්‍රෝන දැම්මොත් බලන්න ධන 2යි ඉලෙක්ට්‍රෝන එකක් ඍණ 1යි ඉලෙක්ට්‍රෝන දෙකම ඍණ 2යි. ධන 2යි ඍණ 2යි කැන්සල් වෙලා මේ පැත්තේ සමස්ථාරෝපණයත් 0යි මේ පැත්තේ සමස්ථාරෝපණයත් 0යි. එතකොට මේක තමයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවෙන්
ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවෙන් සිංක් ධන 2 අයන හැදෙනවා. සිංක් ධන 2 අයන හැදිලා එයත් මාධ්‍ය තුල දැන් තියෙනවා. සිංක් ධන හරි. අපි ඊළඟට බලමු 2018 ඔලවල් වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ. 2018 ඔලවල්. මේ කියනවා යකඩ විකාදනය. එහෙම නැත්නම් යකඩ මල කෑම කෙරෙහි වෙනත් ලෝහවල බලපෑම පරීක්ෂා කිරීමට ශිෂ්‍යයෙකු විසින් සකස් කරන ලද ඇටෝමක රූප සටහනක් මෙහි දැක්වේ. ඇටෝම කොහමද? ඇටෝම මෙහෙම. මේ පෙට්‍රි දේශයක පිරිසිදු කරපු යකඩ ඇණයක් තියෙනවා. පිරිසිදු කරනවා කියන්නේ මොකද්ද? පිරිසිදු කරනවා කියන්නේ මොකද්ද? පිරිසිදු කරනවා කියන්නේ මෙහෙම දෙයක්. හරිද? මෙතන පිරිසිදු කරනවා කියන්නේ දැන් ඇත්තටම යකඩන මල කන්න නෙමෙයිනේ අපිට ඕනේ මල බැඳීම නවත්තන්න. එතකොට මේ යකඩන මල බැඳීම නවත්තන්න අපිට අපේ අතට මේ යකඩන එද්දී එයාව ගැල්වනයිස් කරලා තියෙන්නේ. ගැල්වනයිස් කරනවා කියන්නේ මෙයාගේ වටේට මෙයාට වඩා සක්‍රිය ලෝහයක ලේයර් එකක් ආලේප කරනවා. හරිද? සාමාන්‍ය සිංක් වගේ ලෝහයක් ආලේපනය කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මෙයාට වඩා සක්‍රිය කෙනෙක් ආලේප කළාම එයා ඔක්සිකරණය වෙනවා. අනික මෙයාගේ බාහිර වාතයේ ස්පර්ශය නැති වෙනවා. බාහිර වාතයේ තියෙන ඔක්සිජනුයි ජලයයි මෙයාට ස්පර්ශ වෙන එක නැවැත්තුවම මෙයා මල බඳින එක නවතිනවා. හරිනේ? පිරිසිදු කරනවා කියන්නේ ඔය ගැල්වනයිස් කරපු ලේ එක අයින් කරගන්නවා කියන එක. මෙන්න මෙයා යකඩ ඇණය. යකඩ ඇණය. තවනක් තියෙනවා කියන්නේ මෙයාට ස්පර්ශව සිංක් තහඩුවක් තියෙනවා. මෙන්න මෙයා සිංක් තහඩුව. ඊට පස්සේ බලමු. තව ජෙලි මාධ්‍යයක් තියෙනවා. පොටෑසියම් පෙරිසයනයිඩ් තියෙනවා. ෆිනොප්තලින් තියෙනවලු මෙයාගේ. ෆිනොප්තලින්. තව තියෙනවා කියන පොටෑසියම් පෙරිසයනයිඩ්. පොටෑසියම් පෙරිසයනයිඩ්. පෙරිසයනයිඩ්. ඇත්තටම ඔය පොටෑසියම් ෆෙරිසයනයිඩ් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. K3FeCN6 ඔන්න ඔය වගේ කෙනෙක්. ඒක නැත්තරම අදාළත්වයක් නැහැ. ඒ නිසා ඒක අයින් කරමු. පොටෑසියම් ෆෙරිසයනයිඩ්. ජෙලි මාධ්‍ය පෙට්‍රි දේශීය යකඩ ඇණ ඔන්න ඔය ටික තමයි කියන්නේ. ඊට පස්සේ පැය කිහිපයකට පසු නිරීක්ෂණය කළ විට යකඩ ඇණ අසල ජෙලි මාධ්‍ය දක්න ලැබෙන වර්ණය කුමක්ද? මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා කියනවා. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මල බඳින්න උත්ප්‍රේරකයක්. ඒ කියන්නේ මල කෑම තව වැඩි දියුණු කරන කෙනෙක්. එතකොට ඒකනේ ඔය ඇත්තටම මේ මූදු වෙලා ඉන්න තියෙන වාහනෙම ඉක්මනට දිරාපත් වෙන්නේ. ඉක්මනට මල කන්නේ. මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මල බඳින්න උත්ප්‍රේරකයක්. එතකොට අපි බලමු. පැය කිහිපයකට පසු නිරීක්ෂණය කළ විට යකඩ ඇණ අසල ජෙලි මාධ්‍ය දක්න ලැබෙන වර්ණය කුමක්ද? වර්ණය කුමක්ද? අපි බලමු. ඉස්සෙල්ලා මට කියන්න මල කෑම කියන්නේ මොකද්ද? මල බඳිනවා කියන්නේ. යකඩ ඇණයක් මල බඳිනවා කියන්නේ යකඩ තියෙන Fe විදිහට අන්නේව Fe ගේ ධන අයනයක් බවට පත් වෙනවා. යකඩ ධන අයන විතරනේ. ඒ නිසා මෙයා යකඩවල ධන අයනයක් විදිහට පත් වෙනවා. අපි කියමු ධන 2 අයනය බවට පත් වුණා කියලා. ධන 2ට පත් වුණාට පස්සේ යකඩ වලින් ගන්න ප්‍රයෝජන අපිට මෙයාගෙන් ගන්න බෑ. යකඩ වල ධන 2කින් යකඩ වලින් ගන්න අයන ප්‍රයෝජන ගන්න බෑ. ප්‍රයෝජන ගන්න බැරි නම් මෙයාගේ තියෙන වටිනාකම නැති වෙලා යනවා. ඔන්න ඕක තමයි සරලව මල බඳිනවා කියන එක අදහස. බලමු. මල බඳිනවා. Fe කෙනෙක් කෙනා Fe ධන 2 බවට ඔක්සිකරණය වෙනවා. හරි. මෙතන ඇත්තටම තියෙන්නේ කැතෝඩීය ආරක්ෂණය කියලා ක්‍රමයක්. මෙන්න මේ වගේ දෙයක්. අපි සක්‍රියතා ශ්‍රේණිය ලියගමු. අන්න සක්‍රියතා ශ්‍රේණිය ලියාගත්තා. අපි බලන්න සිංක් කියන්නේ ලෝහයක්. යකඩ කියන්නේත් ලෝහයක්. සිංක් කියන්නේත් ලෝහයක්. යකඩ කියන්නේත් ලෝහයක්. ලෝහ හදන්නේ ධන අයන විතරනේ. ධන අයන හදනවා විතරක් කියන්නේ එයා ඔක්සිකරණය විතරයි වෙන්නේ. ලෝහ වෙන්නේ ඔක්සිකරණය විතරයි. හරිද? ලෝහ ඔක්සිකරණය විතරක් වෙනවා කියන්නේ. එතකොට මේම දෙයක් හිතන්න.
යකඩක් තියෙනවා සිංකුත් තියෙනවා. යකඩයි සිංක් දෙන්නම තියෙද්දී කවුද ඉස්සෙල්ලා ඔක්සිකරණය වෙන්නේ? ඒක තමයි සක්‍රියතා ශ්‍රේණිය තියෙන්නේ. කවුද හොයාගන්න තමයි සක්‍රියතා ශ්‍රේණිය තියෙන්නේ. සිංක් සහ යකඩ බලන්න. උඩින් ඉඳන් පහළට එද්දී සක්‍රියතා ශ්‍රේණියේ සක්‍රියතාව අඩු වෙනවා. උඩින් ඉඳන් පහළට එද්දී සක්‍රියතාව අඩු වෙනවා. මෙන්න තියෙනවා සිංක්, මෙන්න තියෙනවා යකඩ. ඔය දෙන්නගේ වඩා සක්‍රිය එහෙම නැත්නම් වඩා ප්‍රතික්‍රියාශීලී වෙන්නේ සිංක්. එතකොට යකඩ ඔක්සිකරණය වෙන්නේ නැහැ. සිංක් තමයි ඔක්සිකරණය වෙන්නේ. සිංක් ඔක්සිකරණය වෙලා සිංක්ගේ ධන අයනයක් බවට පත් වෙනවා. සිංක් ඔක්සිකරණය වෙලා සිංක්ගේ ධන අයනයක් බවට පත් වෙනවා. යකඩ වලට ඔක්සිකරණය වෙන්න හම්බෙන්න යකඩ විදිහටම තියෙනවා. මේකට අපි කියන කැප වෙන ලෝහයක් දානවා. එහෙම නැත්නම් කැතෝඩීය ආරක්ෂණ ක්‍රමයක් කියලා. හරිනේ. එතකොට හරි. ඒ ටික ඇති. දැන් බලමු. සිංක් කියන එක නා සිංක් 2+ බවට ඔක්සිකරණය වෙද්දී ඔක්සිහරණය වෙන කවුරු හරි ඉන්නත් ඕනේ. යකඩ වලට ඔක්සිහරණය වෙන්න පුළුවන්ද? බෑනේ. ඔක්සිහරණයක් කියන්නේ ධනතාවයේ අඩුවීමක්. ධනතාවයේ අඩුවීමක්. මෙයා දැන්නපත් ඉන්නේ බිඳුව කියන ආරෝපණය. මෙයාගේ තව ධනතාවය අඩු වෙනවා කියන්නේ මෙයා ඍණ අයන වලට පත් වෙනවා කියන එක. ඍණ අයන හදන්න පුළුවන්ද යකඩ මේ ලෝහ වලට? ලෝහ වලට ඍණ අයන හදන්න බෑ. ලෝහ හදන්නේ ධන අයන විතරයි. එතකොට යකඩ වලට ඔක්සිහරණය වෙන්න බෑ. එතකොට කවුද ඇත්තටම ඔක්සිහරණය වෙන්නේ? මලකඩ කන්න වායුගෝලයේ ඔක්සිජන් ඕනේ. සිංක් කියන එක්කෙනා සිංක් 2+ බවට ඔක්සිකරණය වෙද්දී ඔක්සිහරණය වෙන්නේ වායුගෝලයේ තියෙන වාතය. වාතයේ තියෙන ඔක්සිජන් තමයි ඇත්තටම ඔක්සිහරණය වෙන්නේ. මෙන්න මේක කටපාඩම් කරගන්න කියන ප්‍රතික්‍රියාවක්. තුලිත කරන්න අමාරුයි. මේ වයසේදී. බලමු. ඔක්සිජන් කියන එක්කෙනා O2 පත් වෙනවා හයිඩ්‍රොක්සිල් බවට. O2 කියන එක්කෙනා හයිඩ්‍රොක්සිල් බවට පත් වෙනවා. මෙයා තුලිත කරන්නේ මෙන්න මේ විදිහට. 2H2O මේ පැත්තට දාන්න. 4 ඉලෙක්ට්‍රෝන මේ පැත්තට දාන්න. 4 ඉලෙක්ට්‍රෝන. හරිනේ. මේ පැත්තේ ඍණාරෝපණ 4ක් තියෙනවා. මේ පැත්තේ ඍණාරෝපණ 4ක් තියෙනවා. හයිඩ්‍රජන්ලා 4යි, හයිඩ්‍රජන්ලා 4යි. ඔක්සිජන්ලා 2යි 2යි 4යි. මෙතන 4යි. ප්‍රතික්‍රියාව බැලන්ස්. සිංක් 2+ බවට ඔක්සිකරණය වෙද්දී වායුගෝලයේ තියෙන ඔක්සිජන් ඔක්සිහරණය වෙනවා. බලමු. වායුගෝලයේ තියෙන ඔක්සිජන් ඔක්සිහරණය වෙලා හයිඩ්‍රොක්සිල් අයන හදනවා. හරිද? හයිඩ්‍රොක්සිල් අයන හැදුවට පස්සේ මෙන්න මේ ඒගාර් ජෙලි එක මේ ඒගාර් ජෙලි එක හයිඩ්‍රොක්සිල් තියෙද්දි හයිඩ්‍රොක්සිල් තිබියදී රෝස පාට පැහැයට හැරෙනවා. රෝස පැහැයට හැරෙනවා. ඒගාර් ජෙලි එක හයිඩ්‍රොක්සිල් තියෙද්දි රෝස පැහැයට හැරෙනවා. පැය කිහිපයකට පසු නිරීක්ෂණය කළ විට යකඩ ඇණය අසල ජෙලි මාධ්‍ය දක්න ලැබෙන වර්ණය කුමක්ද? රෝස පැහැය. ඇයි? මෙයා ඔක්සිහරණය වෙලා හයිඩ්‍රොක්සිල් හැදිලා. ඊට පස්සේ එම වර්ණය ඇතිවීමට හේතු වන අයනය හයිඩ්‍රොක්සිල්නේ. හයිඩ්‍රොක්සිල් තිබ්බොත් තමයි රෝස පැහැයක් ඇති වෙන්නේ. B. සිංක් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණය ලියන්න. සිංක් මොකද වෙන්නේ? සිංක් ඔක්සිකරණය වෙනවා. සිංක් කියන එක්කෙනා ඔක්සිකරණය වෙනවා සිංක් 2+ බවට. සිංක් 2+ බවට. මෙයා සොලිඩ්, මෙයා AQ. සිංක් 2+ බවට ඔක්සිකරණය වුණා. මේ පැත්තේ සමස්ථාරෝපණය බිඳුවයි, මේ පැත්තේ සමස්ථාරෝපණය බිඳුව කරගන්න ඍණ දෙකක් දානවා. ධන දෙකයි ඍණ දෙකයි කැන්සල් වෙලා මේ පැත්තේ සමස්ථාරෝපණය බිඳුවයි, මේ පැත්තේ සමස්ථාරෝපණය බිඳුවයි. තුලිත අයනික සමීකරණ මෙන්න මේක. ඊට පස්සේ මෙම පරීක්ෂණයේදී ජෙලි මාධ්‍යයට සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කිරීමේ හේතුව. මෙන්න මෙයා මල බැඳීමට උත්ප්‍රේරකයක් වීම. මෙම පරීක්ෂණයේදී කැතෝඩය ලෙස ක්‍රියා කරන ලෝහය කුමක්ද? කැතෝඩය ලෙස ක්‍රියා කරන්නේ මොකද්ද? ඔක්සිකරණය වෙන්නේ සිංක් ළඟ, ඔක්සිහරණය වෙන්නේ යකඩ ළඟ. ලෝහ දෙකයිනේ. ඔක්සිහරණය වෙන්නේ යකඩ ළඟ වුණාට යකඩ නෙමෙයි ඔක්සිහරණය වෙන්නේ. හැබැයි ඔක්සිහරණය වෙන්නේ යකඩ ළඟ. හරිනේ. මෙන්න ඉලෙක්ට්‍රෝඩ දෙක සිංක් ඔක්සිකරණය වෙනවා නම් ඔක්සිහරණය වෙන්නේ යකඩ ඇණය. යකඩ ඇණය නෙමෙයි ඔක්සිහරණය වෙන්නේ වායුගෝලයේ තියෙන O2 තමයි ඔක්සිහරණය වෙන්නේ. හැබැයි යා වෙන්නේ යකඩ ඇණය ළඟ. හරිනේ. ඊට පස්සේ මෙම පරීක්ෂණයට අදාළ වෙන ප්‍රායෝගික භාවිතයක්. යකඩ ගැල්වනයිස් කිරීම. යකඩ ගැල්වනයිස් කිරීම තමයි ඉතින් මම මුලින්ම පටන් ගත්තේ යකඩ ඇණය වටේ
යකඩ වලට වඩා සක්‍රීය කෙනෙක් ආලේපනය කරලා තියෙද්දී ඒ සක්‍රීය කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. යකඩ ඇණය ඔක්සිකරණය වෙන්න. ඒතර යකඩ ඇණය මල බඳින එකෙන් වළකිනවා. හරි ළමයි. අපි බලමු 2019 වලට අහලා තියෙන්නේ මොකක්ද? 2019 2019 යති එක හා දෙක රූප වලින් පෙන්눔 කරන්නේ. ඉතිවලේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ කාබන් ඉලෙක්ට්‍රෝඩයද විද්‍යුත් විච්ඡේදනය කිරීමට සකසන විද්‍යුත් විච්ඡේදන කෝෂ දෙකකි. පළවෙනි එකේ තියෙන්නේ විලීන ද්‍රාවණයක් කියනවා. දෙවෙනි එකේ තියෙන ජලීය ද්‍රාවණයක් කියනවා. එතකොට විලීන ද්‍රාවණයකුයි ජලීය ද්‍රාවණයක අතර වෙනස මොකක්ද? සෝඩියම් ක්ලෝරයිඩ් ගේ විලීන ද්‍රාවණයක් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් එයාගේ ද්‍රවාංකයත් එක්කත් කරලා ද්‍රවයක් බවට පත් කරගත්ත ද්‍රාවණයක්. හරිද? එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ගේ විලීන ද්‍රාවණය ජලය නැහැ. සෝඩියම් ක්ලෝරයිඩ් ගේ විලීන ද්‍රාවණයේ තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් විතරයි. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයේ තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙන ජලය දෙකම හදාගත්ත ද්‍රාවණයක්. ඒතර ඒක ජලයක් තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. හරිනේ. බලමු. පළවෙනි එකේ තියෙන හරි. විද්‍යුත් විච්ඡේදනයක් කියන්න පුළුවන්. වයරින් බැටරියක් සම්බන්ධයි. මෙයා කාබන් ඉලෙක්ට්‍රෝඩයක්. මෙයාත් කාබන් ඉලෙක්ට්‍රෝඩයක්. විද්‍යුත් විච්ඡේදය විදිහට තියෙන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. ඔන්න තියෙන එක රූපය. අංක 1. මෙන්න මෙයා අංක 1. අංක 2ට අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එක්කෙනෙක්. අංක 2ට දීලා තියෙනවා මෙන්න මෙහෙම එක්කෙනෙක්. මෙයටත් බාහිරින් බැටරියක් සම්බන්ධයි. බාහිරින් බැටරිය සම්බන්ධයි කියන්නේ මෙයත් විද්‍යුත් විච්ඡේදන කෝෂයක් කියලා තහවුරු වෙනවා. මෙයත් කාබන්, මෙයත් කාබන්. එතකොට දෙක රූපේ තියෙන විද්‍යුත් විච්ඡේදය විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. මෙන්න මෙයා දෙක රූපය. බලමු. මේකේ කියනවා තව කියනවා Q සහ R ගැන අයන Q සහ R කියලා අයන දෙකක් ගැන. බලමු. Q සහ R. ඊට කලින් මේ ටික මාක් කරගමු. මෙන්න ධන බාහිර බැටරිය ධනට නම් මෙයාගේ ධන සෙට් වෙන්නේ. මෙයාගේ ඍණට නම් මෙයාගේ ඍණ සෙට් වෙන්නේ. මෙයාගේ ධන මෙයාගේ ධනට මෙයාගේ ඍණ මෙයාගේ ඍණට. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ඇතුළේ තියෙන්නේ සෝඩියමුයි ක්ලෝරිනුයි විතරයි. මොකද සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්ගේ සංශුද්ධ ද්‍රවයක්. හරිනේ. එතකොට ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියද්දී ඒක ඇතුලේ ජලයක් තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩුත් තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩුත් තියෙනවා. ජලය කියන්නේ H2O නේ. ජලය H2O මාධ්‍ය අයන වලට විඝටනය වෙලා H+ අයනයි OH- අයනයි දෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් මාධ්‍යයේ අයන වලට විඝටනය වෙලා සෝඩියම්+ අයනයි Cl- අයනයි දෙනවා. හරිනේ. දැන් මේකේ පළවෙනි එකේ කියනවා Q කියලා අයනයක් තියෙනවා. එයා යනවා මේ පැත්තට. R කියලා අයනයක් තියෙනවා. එයා යනවා මේ පැත්තට. ඊට පස්සේ මම ටිකක් කොඩින් ඇඳ ගන්න. කැතයි. Q කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා යනවා මෙහෙට. V කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා යනවා මෙහෙට. R කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා යනවා මෙහෙට. W කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා යනවා මෙහෙට. දැක්ක ගමන් කියන්න පුළුවන් මෙහෙම දෙයක්. මෙයා ධන ඉලෙක්ට්‍රෝඩය. ධන ඉලෙක්ට්‍රෝඩයට දෙන්නේ ඍණය. Q කියන කෙනා ඍණ කෙනෙක්. R කියන්නේ මෙන්න මෙයා කියන්නේ මෙයා ඍණ ඉලෙක්ට්‍රෝඩය. ඍණ වලට දෙන්නේ ධන කට්ටිය. එතකොට R කියන්නේ ධන අයනයක් වෙන්න ඕනේ. මේකෙත් එහෙමනේ. Q කියන කෙනා ඍණ කෙනෙක් වෙන්න ඕනේ. V කියන කෙනා ඍණ කෙනෙක් වෙන්න ඕනේ. R කියන කෙනා ධන කෙනෙක් වෙන්න ඕනේ. W කියන කෙනා ධන කෙනෙක් වෙන්න ඕනේ. රූපේ පැහැදිලිව තියාගන්න මම ඒ ටික මකලා දාන්නම් දැන්. හරිනේ.
බලමු අපි. හරි. මේකේ අයන වර්ග දෙකයි. මෙන්න මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක්කෙනාගේ තියෙන්නේ සෝඩියම් ප්ලස් අයනයි ක්ලෝරින් මයිනස් අයනයි විතරයි. එතකොට ඍණ අයන හැදෙන්නේ ඍණ අයන ඇදෙන්නේ ධන ඉලෙක්ට්‍රෝඩයට. ධන ඉලෙක්ට්‍රෝඩයට ඇදෙන අය ඍණ අයන. Q කියන එක්කෙනා ඍණ අයන. Q කියන එක්කෙනා ඍණ අයනක්. එතකොට Q කියන එක්කෙනා වෙන්න ඕනේ Cl මයිනස්. එතකොට ඍණ ඉලෙක්ට්‍රෝඩයට ඇදෙන්නේ ධන කට්ටිය. ඍණ ඉලෙක්ට්‍රෝඩයට ධන කට්ටිය ඇදෙනවා නම් R කියන එක්කෙනා ධන එක්කෙනෙක් වෙන්න ඕනේ. R ධන නම් R එන්නේ සෝඩියම් ප්ලස් අයනය. QCl මයිනස් අයනය R සෝඩියම් ප්ලස් අයනය. ඊට පස්සේ තව බලමු. දැන් අපි QR දන්නවනේ. මේකේ Q සහ R අපි දන්නවා. Q කියන්නේ Cl මයිනස් R කියන්නේ සෝඩියම් ප්ලස්. එතකොට මේ V කියන එක්කෙනත් ඇදෙන්නේ ධන ඉලෙක්ට්‍රෝඩයට. V කියන එක්කෙනා ඇදෙන්නේ ධන ඉලෙක්ට්‍රෝඩයට. ධන ඉලෙක්ට්‍රෝඩයට ඇදෙනවා නම් එයා ඍණ අයනයක් වෙන්න ඕනේ. මෙතනින් අනිත් ඍණ අයනය මොකද්ද? දැන් බලමු. අපි මේ මාධ්‍යයේ තියෙන අයන ටික ලියාගමු. මාධ්‍යයේ තියෙනවා සෝඩියම් ප්ලස් තියෙනවා, Cl මයිනස් තියෙනවා, H ප්ලස් තියෙනවා, OH මයිනස් තියෙනවා. ඔය අයන වර්ග හතරම මේ මාධ්‍යයේ තියෙනවා. මේ ධන දෙන්න ඇදෙන්නේ ඍණ ඉලෙක්ට්‍රෝඩයේ දෙසට. මේ ඍණ දෙන්න ඇදෙන්නේ ධන ඉලෙක්ට්‍රෝඩයේ දෙසට. කො ධන දෙන්න? ධන දෙන්න යන මේ පැත්තට. මේ ඉලෙක්ට්‍රෝඩයට එන්නේ සෝඩියම් ප්ලස් උයි සෝඩියම් ප්ලස් උයි H ප්ලස්. මේ දෙන්න තමයි මේකට එන්නේ. හරිද? එතකොට මේකට එන්නේ Cl මයිනස් උයි OH මයිනස් උයි. ඔය දෙන්න එන්න මේකට. එතකොට V කියන එක මෙතන තිබ්බේ, W කියන එක මෙතන තිබ්බේ. V කියන්නේ ධන ඉලෙක්ට්‍රෝඩයට ඇදෙන කෙනෙක්. එහෙනම් එයා ඉතුරු ඍණ එක්කෙනා වෙන්න ඕනේ. Cl මයිනස් මෙතන තියෙනවා. ඉතුරු ඍණ එක්කෙනා OH මයිනස්. W කියන ඍණ ඉලෙක්ට්‍රෝඩයට ඇදෙන කෙනෙක්. ඍණ ඉලෙක්ට්‍රෝඩයට ඇදෙනවා නම් එයා ධන කෙනෙක් වෙන්න ඕනේ. මෙතන තියෙන අනිත් ධන කෙනා තමයි H+ වෙන්නේ. ඔන්න අයන හතර අද හොයාගන්න විදිය. අයන හතරවම හොයාගත්තා. ඊට පස්සේ QRW අයන වල රසායනික සංකේත පිළිවෙලින් ලියා දක්වන්න. QRW. Q මොකද්ද? Q Cl minus, R sodium plus, W H+. අංක 1. Q කියන්නේ Cl minus, R sodium plus, W H+. ඊට පස්සේ බලමු. දෙකේ රෝමන අංකය. එක රූපයෙන් දැක්වෙන කෝෂයේ කැතෝඩයේ ඇසළ සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. දෙකේ ඒවල කියනවා එක කෝෂයේ එක කෝෂය කියන්නේ මෙන්න මෙයාට. මෙයාගේ කැතෝඩයේ ඇසළ සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්නලු. කොහොමද අපි මෙයාගේ කැතෝඩය හොයාගන්නේ? මෙයා කැතෝඩය හොයාගන්නේ මෙහෙමයි. කෝෂයක කැතෝඩය ධන. මොන කෝෂයකද? රසායනික කෝෂයක. නිකම් කෝෂයක් කිව්වොත් රසායනික කෝෂයක්. හරිද? කෝෂයක කැතෝඩය ධන. කෝෂයක කැතෝඩය ධන කියන එකෙන් බලමු. කෝෂයක කැතෝඩය ධන. කෝෂයක කැතෝඩය ධන. රසායනික කෝෂයක කැතෝඩය ධන. එහෙනම් විච්ඡේදන කෝෂයක කැතෝඩය ඍණ. රසායනික කෝෂයක කැතෝඩය ධන. විච්ඡේදන කෝෂයක කැතෝඩය ඍණ. එතකොට ඍණ ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩය වෙන්නේ. මෙයාසල වෙන අර්ධ ප්‍රතික්‍රියාව තමයි අහන්නේ. මෙයාසල වෙන අර්ධ ප්‍රතික්‍රියාව ලිව්වොත් ඍණ ඉලෙක්ට්‍රෝඩයනේ. ඍණ දෙසට දෙන්නේ ධන අය. ධන අය. එතකොට සෝඩියම් ප්ලස් කියන එක්කෙනා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන සෝඩියම් සොලිඩ් එකට බවට පත් වෙනවා. සෝඩියම් ප්ලස් කියන එක්කෙනා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන සෝඩියම් බවට පත් වෙනවා. ඕක තමයි කැතෝඩය ඇසට සිද්ධ වෙන අර්ධ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ බලමු. ඊට පස්සේ එම ප්‍රතික්‍රියාව ඔක්සි හරණයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ඇත්තටම ඔක්සි හරණයන්නේ ධනතාව අඩු වෙලා. නේ? ධන අයනයක් තියෙනවා. එයා උදාසීන වෙලා. ධනතාව අඩු වෙනවා නම් ඔක්සි හරණයක්. හැබැයි අපිට ලියන්න බෑ ධනතාව අඩු වෙනවා කියලා. ඒක මම නිකන් මතක තියාගන්න කියපු දෙයක් විතරයි. අපි මෙහෙම ලියමු. ඉලෙක්ට්‍රෝන එකතු වීම හෝ අඩු වීම මතින් අපිට තීරණය කරන්න පුළුවන් මේ ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද කියලා. ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා නම් එයා ඔක්සිහරණයක්. ඉලෙක්ට්‍රෝන පිට වෙනවා නම් එයා ඔක්සිකරණයක්. ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා නම් ඔක්සිහරණයක්. ඉලෙක්ට්‍රෝන පිට වෙනවා නම් ඔක්සිකරණයක්. එම ප්‍රතික්‍රියාව ඔක්සිහරණයක් ලෙස හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝන එකතු වෙන නිසා. ඉලෙක්ට්‍රෝන එකතු වෙන නිසා. දෙක රූපයෙන් දැක්වෙන කෝෂයේ ඇනෝඩය ඇසළ සිදුවන ප්‍රතික්‍රියාව. මෙයාගේ ඇනෝඩය ඇසළ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව.
මම යනෝඩේ මෙයා විච්ඡේදන කෝෂයන්නේ කෝෂයක විච්ඡේදන කෝෂයක කෝෂයක කැතෝඩය ධන මොන කෝෂයකද කැතෝඩය ධන වෙන්නේ රසායනික කෝෂයක රසායනික කෝෂයක කැතෝඩය ධන එහෙනම් විච්ඡේදන කෝෂයක කැතෝඩය මොකද්ද ඍණ රසායනික කෝෂයක කැතෝඩය ධන නම් විච්ඡේදන කෝෂයක කැතෝඩය ඍණ විච්ඡේදන කෝෂයක කැතෝඩය ඍණ ඍණ ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩය වෙන්නේ මේක මක ගන්න ඍණ ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩය වෙන්නේ මෙන්න තියෙනවා ඍණ ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩයට ඇදීලා එන්නේ ධන අයන සෝඩියම් ප්ලස් තිබ්බා H ප්ලස් තිබ්බා හරිනේ මේක අසල සිද්ධ වෙන අර්ධ ප්‍රතික්‍රියාව අහනවා මාධ්‍යයේ ධන අයන දෙකක් තියෙනවා අපි සක්‍රියතා ශ්‍රේණිය ලියාගමු hydrogen ඔන්න ගෝල්ඩ් වලින් සක්‍රියතා ශ්‍රේණිය ඉවරයි. හැබැයි අපිට ඕනේ සක්‍රියතා ශ්‍රේණිය නෙමෙයි සක්‍රියතා ශ්‍රේණියේ ධන අයන ශ්‍රේණිය. potassium plus sodium plus calcium 2 plus magnesium 2 plus ඔය ආදී වශයෙන් තියෙනවා. හරිනේ? ඔය ආදී වශයෙන් තියෙද්දි සක්‍රියතා ශ්‍රේණිය ධන අයන ශ්‍රේණිය සක්‍රියතා ශ්‍රේණියට ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ ධන අයන ශ්‍රේණියේ සක්‍රියතාව වැඩි වෙන්නේ පහළ ධන අයන වල. සෝඩියම් ප්ලස් තියෙනවා H ප්ලස් තියෙනවා. සෝඩියම් ප්ලස් තියෙනවා එන්න මෙතන H ප්ලස් තියෙනවා. පහළ ධන අයනේ තමයි වඩා සක්‍රිය වෙන්නේ. ඒතර ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ පහළ ධන අයනය. මේක අසල ඔක්සිහරණයක් සිද්ධ වෙන්නේ. කැතෝඩේනේ. කැතෝඩේ අසල ඇනෝඩේනේ. හරි. ඇනෝඩේ අසල අහන්නේ. ඇනෝඩේත් ඒ වගේ. බලමු. සෝඩියම් ප්ලස් H ප්ලස් දෙන්න ගියා. සෝඩියම් ප්ලස් H ප්ලස් දෙන්න මෙතනට ගියා. හරිද? මාධ්‍ය තියෙනවා තව Cl මයිනස් අයනයි OH මයිනස් අයනයි. මේක මතකද බලන්න. Cl මයිනස් OH මයිනස් සල්ෆේට්. ඔන්න ඔය පිළිවෙලට මේ අයන වල ස්ථායීතාවය වැඩි වෙනවා. මේ අයන වල ස්ථායීතාවය වැඩි වෙනවා. ස්ථායීතාවය වැඩි වෙනවා කියන්නේ එයා ප්‍රතික්‍රියා කරලා වැය වෙන්න තියෙන chance එක අඩු වෙනවා. හරිද? මෙයා ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ. ස්ථායීතාවය වැඩි වෙනවා ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා. මෙහෙට යන්න ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි නම් ප්‍රතික්‍රියාශීලී වැඩිම වෙන්න ඕනේ වෙන්න මෙයා. හරිනේ? ප්‍රතික්‍රියාශීලී වැඩිම වෙන්න ඕනේ මෙයා. ඒතර ප්‍රතික්‍රියාශීලී වැඩිම එක්කෙනා තමයි ප්‍රතික්‍රියාවට දායක වෙන්නේ. Cl minus Cl2 බවට පත් වෙනවා. එතකොට මෙතන Cl දෙන්නෙක් ඉන්නවා මේ පැත්තට දෙකක් දානවා. මේ පැත්තේ Cl දෙන්නයි මේ පැත්තේ Cl දෙන්නයි. හැබැයි මේ පැත්තේ ඍණ දෙකක ආරෝපණයක් වෙනවා මේ පැත්තේ ආරෝපණය බිඳුවයි. මේ පැත්තට ඉලෙක්ට්‍රෝන දැම්මොත් තව ඍණ ආරෝපණය වැඩි වෙන එක තමයි වෙන්නේ. මේ පැත්තට ඍණ ආරෝපණය දැම්මොත් තව ඍණ ආරෝපණය වැඩි වෙනවා. මේ පැත්තේ ඍණ ආරෝපණය මේ පැත්තේ ඍණ ආරෝපණයට සමාන කරන්න අපි ඉලෙක්ට්‍රෝන දෙකක් මේ පැත්තට දානවා. එතකොට ඉලෙක්ට්‍රෝන එකක් ඍණ එකයි ඒ වගේ දෙකක් ඍණ දෙකයි. මෙතන ඍණ දෙකක ආරෝපණයක් තියෙනවා. හරිනේ? ආරෝපණ බැලන්ස්, පරමාණු බැලන්ස්, ප්‍රතික්‍රියාව බැලන්ස්. ඊට පස්සේ 4 ඉහත කෝෂවල කාබන් ඉලෙක්ට්‍රෝඩ වෙනුවට යොදාගත හැකි ලෝහමය ඉලෙක්ට්‍රෝඩය මොකක්ද? හරිනේ? මේ හැම කෝෂ දෙකෙන් හැම එකකම තියෙන්නේ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. හරිනේ? මිනිරන් කියන්නේ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. එතකොට අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වෙනුවට දාන්න ඕනේ තවත් අක්‍රීය ඉලෙක්ට්‍රෝඩමයි. නැත්නම් මොකද වෙන්නේ? සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ දැම්මොත් සක්‍රීය ඉලෙක්ට්‍රෝඩය ඔක්සිකරණය වෙලා ද්‍රාවණගත වෙනවා. ඒතර වැඩේ අවුල් වෙනවා. හිතන ප්‍රතික්‍රියාව වෙන්නේ. හරිනේ? ලෝකේ තියෙන අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වර්ග දෙකයි. එක්කෙනෙක් කාබන් අනිත් එක්කෙනා ප්ලැටිනම්. කාබන් නැත්නම් අනිත් එක්කෙනාට දාන්න ඕනේ ප්ලැටිනම්. හරිනේ? කාබන් නැත්නම් දාන්න ඕනේ ප්ලැටිනම්. හරිනේ? කාබන් නැත්නම් දාන්න ඕනේ ප්ලැටිනම්. ප්ලැටිනම්. කාබන් නැත්නම් දාන්න ඕනේ ප්ලැටිනම්. ඊට පස්සේ සෝඩියම් නිස්සාරණයේදී ඩවුන්ස් කෝෂය තුළ සිදුවන ප්‍රතික්‍රියාව ඉහළ
ඉහත කුමන රූපයෙන් දැක්වෙන කෝෂය තුළ සිදුවේද? ඒක වෙන්න මෙන්න මේ කෝෂය. ඇයි ඩවුන්ස් කෝෂය තුළ තියෙන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. විද්‍යුත් විච්ඡේදනය. ඇත්තටම ඩවුන්ස් කෝෂයට දාද්දී මේක විලීන වෙන්න ඕනේ. හරිනේ? විලීන වෙන්න ඕනේ. ඒක එහෙම තියාගන්න. විලීන වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඉහත තුන රූපයෙන් දැක්වෙන කෝෂයේ විද්‍යුත් විච්ඡේදනය සිදුවන විට එහි අඩංගු ද්‍රාවණයට මෙන්න මේකට විද්‍යුත් විච්ඡේදනය වන විට එහි අඩංගු ද්‍රාවණයට ෆිනොප්තලීන් බිඳු කිහිපයක් එකතු කරන ලදී. එවිට දක්නට ලැබෙන නිරීක්ෂණය සටහන් කරන්න. මේක මොකද වෙන්නේ? මේක පහළ ධනායන ඒ කියන්නේ පහළ ධනායනය කියන්නේ H+ කියන එක්කෙන ඔක්සිකරණය වෙනවා. H+ කියන එක්කෙන ඔක්සිහරණය වෙනවා. H+ කියන එක්කෙන ඔක්සිහරණය වෙනවා. මේක Cl- කියන එක්කෙන Cl2 බවට පත් වෙනවා. මාධ්‍ය සෝඩියම් ප්ලස්යි හයිඩ්‍රොක්සිලුයි ඉතුරුයි. මාධ්‍ය සෝඩියම් ප්ලස්යි හයිඩ්‍රොක්සිලුයි ඉතුරුයි. ඒතර ඒ දෙන්න එකතු වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මයක්. ෆිනොප්තලීන් දැම්මම භස්ම වලට ෆිනොප්තලීන් පෙන්වන පාට රෝස පාට. හරිද? අවර්ණ ෆිනොප්තලීන් රෝස පායට හැරෙනවා. ඇත්තම කිව්වොත් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්න ඕනෙත් නෑ. මාධ්‍ය භාෂ්මක වෙන්න හයිඩ්‍රොක්සිල් අයන තිබීම ප්‍රමාණවත්. හරිනේ? හයිඩ්‍රොක්සිල් අයන තියෙනවා නම් එයා භාෂ්මිකයි. හරිනේ? නිරීක්ෂණය තමයි රෝස පායට හැරවීම. ඔබ ඉහත සඳහන් කළ නිරීක්ෂණයට හේතුව මාධ්‍ය හයිඩ්‍රොක්සිල් අයන පැවතීම. හේතුව තමයි මාධ්‍ය හයිඩ්‍රොක්සිල් අයන පැවතීම. හරි, බලමු 2020 ප්‍රශ්න කොහොමද අවිලා තියෙන්නේ කියලා. පහත දැක්වෙන U කෝෂය විද්‍යුත් රසායනික කෝෂයක් වන අතර W කෝෂය විද්‍යුත් විච්ඡේදන කෝෂයකි. එයාලා අපිට දීලා තියෙනවා විච්ඡේදන කෝෂය මොකද්ද රසායනික කෝෂය මොකද්ද කියලා. අතරම ගියොත් එහෙම දෙන්න ඕනේ නැහැ. අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ. බලමු. මෙන්න මෙයා කැපිටල් U කෝෂය. මෙයාගේ තියෙන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩ එකයි කොපර් ඉලෙක්ට්‍රෝඩ එකයි. සිංක් ඉලෙක්ට්‍රෝඩ එකයි කොපර් ඉලෙක්ට්‍රෝඩ එකයි. මෙන්න මේ තියෙනවා සිංක් ඉලෙක්ට්‍රෝඩය. මෙතන තියෙනවා කොපර් ඉලෙක්ට්‍රෝඩය. මෙන්න මේ දෙන්න කම්බියකින් සම්බන්ධ කරලා තියෙනවා. විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණය විදිහට දීලා තියෙන්නේ තනුක සල්ෆියුරික්. තනුක සල්ෆියුරික්. ඔන්න ඔය කැපිටල් U කෝෂය. W කෝෂය බලමු. W කෝෂයේ ඉලෙක්ට්‍රෝඩ දෙක විදිහට දීලා තින්නේ කාබන්. ඒ කියන්නේ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ දෙකක් තමයි දාලා විද්‍යුත් විච්ඡේදනය කරවන්නේ. මෙයා කාබන් ඉලෙක්ට්‍රෝඩයක්. මෙන්න මෙයත් කාබන් ඉලෙක්ට්‍රෝඩයක්. බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. හරිද? එතකොට බාහිර විදුලි සැපයීමක් තියෙනවා නම් එයා විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. මෙන්න බාහිරින් බැටරියක් තියෙනවා. මෙයා විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. මෙන්න මෙයා කැපිටල් U කෝෂය. මෙන්න මෙයා කැපිටල් W කෝෂය. මේකේ විද්‍යුත් විච්ඡේද්‍ය විදිහට දීලා තියෙන්නේ ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණය. ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. හරිනේ? බලමු. මොකද කියන්නේ? රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වන්නේ ඉහත කුමන කෝෂයේද? ඔක අපි පටන් ගද්දිම කිව්වා. විද්‍යුත් රසායනික කෝෂයක අරමුණ තමයි පදාර්ථයේ රසායනික වෙනස්කම් සිද්ධ කරලා විදුලිය නිපදවන එක. විද්‍යුත් විච්ඡේදන කෝෂයක අරමුණ තමයි බාහිර විදුලිය සපයලා පදාර්ථයේ රසායනික වෙනස්කම් සිද්ධ කරගන්න එක. එතකොට පදාර්ථයේ රසායනික වෙනස්කම් සිද්ධ කරලා විද්‍යුතිය නිපදවන්නේ මෙයා. පදාර්ථයේ රසායනික වෙනස්කම් කරලා විද්‍යුතිය නිපදවන්නේ මෙයා. මෙයාගේ විද්‍යුතය දීලා රසායනික වෙනස්කම් කරගන්නවා. ප්‍රශ්නය අහන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වන්නේ
කුමන කෝෂයේද? මෙන්න මෙයාගේ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ බලමු. කෝෂ දෙකෙහි සිදුවන ඇනෝඩ ප්‍රතික්‍රියා පොදුවේ හඳුන්වන නම කුමක්ද? මං කිව්වා විද්‍යුත් විච්ඡේදන කෝෂයක වුණත් විද්‍යුත් රසායනික කෝෂයක වුණත් ඇනෝඩේදී වෙන්නේ ඔක්සිකරණය. ඇනෝඩේදී වෙන්නේ ඔක්සිකරණය. ඇනෝඩ ප්‍රතික්‍රියා පොදුවේ හඳුන්වන්නේ ඔක්සිකරණය කියලා. මෙයා ඔක්සිකරණය. ඊට පස්සේ යු කෝෂයේ ඇනෝඩය ඇසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව රසායනික සමීකරණයෙන් දක්වන්න. කොයි යු කෝෂය? මෙන්න මෙයා. මෙයා තනුක සල්ෆියුරික් ද්‍රාවණයක්. තනුක සල්ෆියුරික්. තනුක සල්ෆියුරික් කියන්නේ මෙයා තනුක සල්ෆියුරික් කියන්නේ මෙයාගේ ජලය අඩංගු වෙනවා. ජලය අඩංගු වෙනවා ඊට අමතරව සල්ෆියුරික් අඩංගු වෙනවා. ජලය මාධ්‍යයේදී අයන වලට විඝටනය වෙන්නේ H+ සහ OH- විදිහට. සල්ෆියුරික් මාධ්‍යයේදී අයන වලට විඝටනය වෙන්නේ H+ සහ සල්ෆේට් විදිහට. මෙතන ප්‍රතික්‍රියාව බැලන්ස් කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. මේකෙදි මාධ්‍යයට දෙන අයන කියන අවබෝධයක් තමයි මෙතනින් මම ගන්නෙ. මෙතන ජලයේ විඝටනයෙන් H+ සහ OH- හම්බ වෙනවා. ඊට පස්සේ H+ කලින් දැම්මනේ. දැන් සල්ෆේට් අයනක් තියෙනවා. මාධ්‍යයේ පවතින අයන ඕවා. ඊට පස්සේ ඇනෝඩය ඇසල. ඇනෝඩය ඇසල. යු කෝෂ ඇනෝඩය ඇසල. ඇනෝඩයේදී වෙන්නේ ඔක්සිකරණය. ඔක්සිකරණයක් කියන්නේ අයනවල හරි පරමාණුවල හරි පරමාණුවල ධනතාවයේ වැඩිවීමක්. ධනතාවයේ වැඩිවීම. සිංක්ගේ ධනතාවය වැඩි වුනම සිංක්ට යන්න තියෙන්නේ සිංක්ගේ ධන දෙකට. මේ පැත්ත සමස්ථාරෝපණය 0යි, මේ පැත්ත සමස්ථාරෝපණය ධන 2යි. මේක 0යි, මේක ධන 2යි, මේක 0 කරගන්න ඉලෙක්ට්‍රෝන දෙකක් දානවා. ධනාරෝපණ 2යි, ඍණාරෝපණ 2යි කැන්සල් වෙනවා. සමස්ථාරෝපණය 0යි, සමස්ථාරෝපණය 0යි, ප්‍රතික්‍රියාව බැලන්ස්. ඊට පස්සේ W කෝෂයේ ඇනෝඩය හා කැතෝඩය හඳුනා ගැනීමට යොදා ගන්නා සම්මුතිය සඳහන් කරන්න. මම කියවනේ බාහිර බැටරියේ ධනට සම්බන්ධ වෙන්නේ විච්ඡේදන කෝෂයේ ධන අග්‍රය. බාහිර බැටරියේ ඍණ සම්බන්ධ වෙන්නේ විච්ඡේදන කෝෂයේ ඍණ අග්‍රය. කෝෂයක කැතෝඩය ධන කිව්වා. කෝෂයක කැතෝඩය ධන කිව්වා. මොන කෝෂයකද? රසායනික කෝෂයක. රසායනික කෝෂයක කැතෝඩය ධන නම් විච්ඡේදන කෝෂයක කැතෝඩය ඍණ. විච්ඡේදන කෝෂයක කැතෝඩය විච්ඡේදන කෝෂයක කැතෝඩය ඍණ. කැතෝඩය ඇනෝඩය ධන. කැතෝඩය ඍණ, ඇනෝඩය ධන. ඔන්නෝක තමයි සම්මුතිය. සම්මුතිය මොකද්ද? විච්ඡේදන කෝෂයක කැතෝඩය ඍණ, ඇනෝඩය ධන. සම්මුතිය සඳහන් කළා. ඊට පස්සේ W කෝෂයේ ක්‍රියාත්මක වීමේදී විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයේ වර්ණයේ සිදුවන වෙනස කුමක්ද? කොපර් සල්ෆේට් කියන්නේ නිල් පාට ද්‍රාවණයක්. ජලීය කොපර් සල්ෆේට් කියන්නේ නිල් පාට ද්‍රාවණයක්. ජලීය කොපර් සල්ෆේට් මෙයාගේ ජලය අඩංගු වෙනවා. තව කොපර් සල්ෆේට් අඩංගු වෙනවා. ජලය මාධ්‍යයේදී කැඩෙනවා H+ වලටයි OH- වලටයි. කොපර් සල්ෆේට් මාධ්‍යයේදී කැඩෙනවා කොපර් 2+ වලටයි සල්ෆේට් අයන වලටයි. එතකොට මාධ්‍යයේ තියෙනවා H+ සහ OH- අයන, කොපර් 2+ සහ සල්ෆේට් අයන. එතකොට දැන් බලන්න W කෝෂයේ ක්‍රියාත්මක වීමේදී මොකද වෙන්නේ? මං කියවනේ මාධ්‍යයේ කැටායන කීපයක් තියෙද්දි, මාධ්‍යයේ ධනායන කීපයක් තියෙද්දි සක්‍රියතා ශ්‍රේණියේ වඩා පහළින් තියෙන ධනායනය තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. ධනායන ඔක්සිහරණය තමයි වෙන්නේ.
සක්‍රියතා ශ්‍රේණිය ලියගමු. ඔන්න සක්‍රියතා ශ්‍රේණිය. ධන අයන ශ්‍රේණිය මේ වගේ. වෙලා යන හින්දා 2 3කට විතරක් ධන අයන දාන්න. හරිනේ. ටින්ගේ ධන 2ක් තියෙනවා, ධන 4ක් තියෙනවා. වගේ ගොඩක් තියෙනවා. හරිනේ. හරි. අපි බලමු. මං කිව්වා සක්‍රියතා ශ්‍රේණියේ කැටයන කීපයක් තියෙද්දී ශ්‍රේණියේ පහළ ධන අයනේ තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. බලමු. මේ ධන අයන ශ්‍රේණියේ පහළ අයන තමයි සක්‍රියතාවය වැඩි. copper 2+ තියෙනවා, H+ තියෙනවා. වඩා පහළ එක්කෙනා තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. මේ කෝෂයේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලිව්වොත් copper 2+ copper බවට පත් වෙනවා. ඔක්සිහරණය කියන්නේ ධනතාවය අඩුවීම. ධන 2 බිඳුවකට බැස්සා. ආරෝපණ බැලන්ස් කරන ඉලෙක්ට්‍රෝන දෙකක් දානවා. එතකොට මොකද වෙන්නේ ඇත්තටම? මේ ජලීය කොපර් සල්ෆේට් කියන එක නා නිල් පාටයි. ජලීය කොපර් සල්ෆේට් කියන එක නා නිල් පාටයි. ඇත්තටම මේ නිල් පාට තියෙන්නේ මේ කොපර් 2+ අයනේ. කොපර් සල්ෆේට්ගේ නිල් පාට තියෙන්නේ කොපර් 2+ අයනේ. එතකොට මොකද වෙන්නේ? කොපර් 2+ වැය වෙලා කොපර් වෙද්දී මාධ්‍යයේ තියෙන නිල් පාට අඩු වෙනවා. මොකද කොපර් 2+ වැය වෙනවා. මාධ්‍යයක ඒ කියන්නේ මාධ්‍යයට තව කවුරුත් කොපර් 2+ දෙන්නේ නැහැ. මාධ්‍යයට කවුරුත් කොපර් 2+ දෙන්නේ නැහැ. කොපර් 2+ වැය වෙන හින්දා මාධ්‍යයේ තියෙන නිල් පාට අඩු වෙලා යනවා. මොනෝක තමයි වර්ණයේ සිදුවන වෙනස්කම. ඒ සඳහා හේතුව පැහැදිලි කරන්න. මාධ්‍යයේ පවතින කොපර් 2+ අයන වැය වීම. ඉහත කෝෂ ක්‍රියාත්මක වීමේදී ක්ෂය වනුයේ කුමන ඉලෙක්ට්‍රෝඩද? ඉලෙක්ට්‍රෝඩයද? කාබන් මේ දෙන්න අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. මේ දෙන්න ප්‍රතික්‍රියාවට සහභාගීත්වය දක්වන්නේ නැහැ. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. මෙන්න තියෙන සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වලදී ඔක්සිකරණයට ලක් වෙන්නේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩය. මොකද ඔක්සිහරණයට ලක් වෙනවද නැද්ද? ඔක්සිහරණයක් කියන්නේ ධනතාවයේ අඩුවීම. මෙයාගේ දැන්ටම තියෙන ආරෝපණය බිඳුවයි. තව ධන ගතිය අඩු වෙනවා කියන්නේ මෙයා ඍණ අයනයක් බවට පත් වෙන්න ඕනේ. මෙයාගේ තව ධන ගතිය අඩු වෙනවා කියන්නේ ඍණ අයනයක් බවට පත් වෙන්න ඕනේ. ලෝහ හදන්නේ ධන අයන විතරයි. ඒ නිසා මෙයා ඔක්සිහරණයට ලක් වෙන්නේ නැහැ. ක්ෂය වෙනවා කියන්නේ ඇත්තටම සිංක් කියන එක නා සිංක් 2+ බවට ද්‍රාවණගත වීමට තමයි. එතකොට ක්ෂය වෙන ඉලෙක්ට්‍රෝඩේ සිංක් ඉලෙක්ට්‍රෝඩය. එයා සිංක් 2+ බවට ද්‍රාවණගත වෙනවා. හරි ළමයි 2021 මොනවද අහලා තියෙන්නේ බලමු. 2021 විද්‍යුත් වෙනවා. බලමු 2021 O level. ඉස්සලාම තියෙනවා පහත වගුවේ දක්වා ඇත්තේ කොපර් ලෝහය හා X සහ Y නැමැති ලෝහ දෙකේ රසායනික ගුණ කිහිපයකින්. සම්මත සංකේත නෙවෙයි කියලා දීලා තියෙනවා. බලමු. කොපර් කියන එක්කෙනා X කියන එක්කෙනා Y කියන එක්කෙනා. කොපර් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. X කියන එක්කෙනා සිසිල් ජලයත් වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. සිසිල් ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. Y කියන එක්කෙනා සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. හැබැයි උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් තියෙනවා. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? කොපර් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නෙම නැහැ. Y කියන එක්කෙනා එක්තරා අවස්ථාවකදී විතරක් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. X කියන එක්කෙනා අවස්ථාවක් නැහැ කොහොමත් ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ මේ වගේ දෙයක්. ප්‍රතික්‍රියාවක් වෙන්න නම් ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය කියලා එකක් ඉක්මවන්න ඕනේ. ප්‍රතික්‍රියාවක් වෙන්න නම් ඒ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය බාධාවක්. ඒක බාධකයක්. ඒ බාධකේ ඉක්මවන්න ඕනේ. ඒ බාධකේ ඉක්මවන්න තරම් ප්‍රතික්‍රියා කණු වලට ශක්තියක් තියෙන්න ඕනේ. දැන් බලමු අපි කොපර්ට ශක්තිය වැඩි කෙනෙක් දුන්නත් එයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයාගේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. ඊට පස්සේ Y කියන එක්කෙනා සිසිල් ජලය. ඒ කියන්නේ ශක්තිය අඩු කෙනෙක්. සිසිල් ජලයේ ශක්තිය අඩු වෙන්නේ උණු ජලයට වඩා.
උණු ජලයේ තාප ශක්තිය විදිහට ශක්තිය තැන්පත් වෙලා තියෙනවා. උණු ජලය ශක්තිය වැඩි කෙනෙක් දුන්නොත් Y ප්‍රතික්‍රියා කරනවා. Y සිසිල් ජලය ශක්තිය අඩුයි. ඒ සිසිල් ජලයත් එක්කත් X ට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒතර ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන්නේ copper Y සහ X විදිහට. මොකද copper ප්‍රතික්‍රියා කරන්නෙම නැහැ Y උණු ජලයේ තිබ්බොත් විතරක් X කූල් වතුරත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. X ට ඕන එකක්. ඊට පස්සේ ඉහත එකෙහි ඔබ සඳහන් කළ ශ්‍රේණියට ප්‍රතික්‍රියාතාව අනුව හයිඩ්‍රජන්ද ඇතුළත් කළ යුතුව ඇත. එහිදී හයිඩ්‍රජන්ට හිමිවන්නේ කුමන ලෝහ දෙක අතර ස්ථානයද? අපි තනුක හයිඩ්‍රොක්ලෝරික් එක්ක ප්‍රතික්‍රියාව ගමු. කොහොමද? මෙහෙම එකක් මතකද බලන්න. අම්ලය ධන ලෝහය ලෝහ ලවණය ධන H2 ලෝහ ලවණය ධන H2 මේක වෙන්නේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට වඩා ඉහළින් පවතින සක්‍රිය ලෝහයක් දැම්මොත් විතරයි. සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට වඩා ඉහළින් පවතින ලෝහයක් දැම්මොත් මේක හරියටම හරියනවා. අපි දැන් බලමු. හරි. දැන් මෙහෙම දෙයක් වෙන්නේ. තනුක හයිඩ්‍රොක්ලෝරික් තියෙනවනේ. හයිඩ්‍රොක්ලෝරික් කියන එක්කෙනා කොපර්ට දැම්මට ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. හයිඩ්‍රොක්ලෝරික් කියන එක්කෙනා කොපර්ට දැම්මට ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. සක්‍රියතා ශ්‍රේණියත් පොඩ්ඩක් ලියාගමු. ඔන්නම තමයි සක්‍රියතා ශ්‍රේණිය එන්නේ. සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන්ට වඩා ඉහළින් පවතින ලෝහ විතරයි. මෙන්න මෙතනදී ලෝහය ධන අම්ලය ලෝහ ලවණය ධන H2 කියන සමීකරණය එහෙනම් ප්‍රතික්‍රියාවත් එක්ක එකඟ වෙන්නේ. එතකොට දැන් මෙයා කියන්නේ හයිඩ්‍රජනුත් දාන්න ඕනලු මේක මැද්දේ. මේක මැද්දට හයිඩ්‍රජනුත් දාන්න ඕනලු කොතනටද දාන්න හොඳ කියලා අහන්නේ. අපි මෙහෙම දෙයක් කියමු. කොපත් එක්ක මෙන්න මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරිද? කොපත් එක්ක අම්ලය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කොපත් එක්ක X ප්‍රතික්‍රියා කරන ප්‍රචණ්ඩ ලෙස. Y එක්ක ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. මෙහෙම දෙයක් නේ තියෙන්නේ. හයිඩ්‍රජන් මගින් කොපර්ට පහර දීලා. දැන් අපි වෙන එකක් ගමු. උඩ තියෙන එක්කෙනෙක් ගමු. මැග්නීසියම්. HCl එක්ක මැග්නීසියම් ප්‍රතික්‍රියා කළොත් මැග්නීසියම් ක්ලෝරයිඩ් ධන H2 හැදෙනවා. මොකද වෙලා තියෙන්නේ? හයිඩ්‍රජන්ගෙන් මැග්නීසියම්ට පහර දීලා මැග්නීසියම්ගෙන් හයිඩ්‍රජන්ට පහර දීලා ක්ලෝරින්ව අල්ලගෙන හයිඩ්‍රජන්ව පන්නලා තියෙනවා. ඒක කරන්න පුළුවන් හයිඩ්‍රජන්ට වඩා ප්‍රතික්‍රියාශීලී. හයිඩ්‍රජන්ට වඩා සක්‍රිය කෙනෙක්ට විතරයි. මැග්නීසියම් කියන්නේ හයිඩ්‍රජන්ට වඩා සක්‍රිය කෙනෙක්. යාට පුළුවන් හයිඩ්‍රජන්ට පහර දීලා හයිඩ්‍රජන්ව පන්නලා ක්ලෝරින් එක්ක එකතු වෙන්න. හරිද? ඔහොම සින්නයක් තියෙන්නේ. එතකොට දැන් මම මෙහෙම කියන්න. කොපර්ට බෑ මේක කරන්න. හැබැයි වයිට පුළුවන්. Y කියන එක්කෙනාට පුළුවන් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ප්‍රතික්‍රියා කරනවා කියන්නේම මෙන්න මේ වගේ දෙයක් කරනවා කියන එක. HCl ගේ Y කියන එක්කෙනෙක් මෙහෙම දැම්මොත් Y මෙහෙම දැම්මොත් Y ගේ ක්ලෝරයිඩ් හදලා H2 පිට කරනවා. ඒ කියන්නේ Y ප්‍රතික්‍රියා කරනවා HCl එක්ක. හැබැයි කොපර් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කොපර්ට වඩා Y සක්‍රියයි Yට වඩා X සක්‍රියයි. එතකොට කොපර් ප්‍රතික්‍රියා කොපර් HCl එක ප්‍රතික්‍රියා කරන්නේ හැබැයි Y ප්‍රතික්‍රියා කරනවා. එතකොට H එන්න ඕනේ මෙන්න මේ දෙන්න මැද්දෙන්. හරිනේ? H එන්න ඕනේ ඔය දෙන්න මැද්දෙන්. ඊට පස්සේ වගුවේ සඳහන් ලෝහ අතරින් පහත එක් එක් ප්‍රකාශයට අදාළ වන ලෝහය සඳහන් කරන්න. වාතය නොගැටෙන පරිදි පැරෆීන් තෙල් හෝ භූමි තෙල් තුල ගබඩා කරන්නේ මෙතනින් සෝඩියම්. හරිද? සෝඩියම් ලෝහය තමයි පැරෆීන් තෙල් තුල ගබඩා කරන්නේ. සෝඩියම් තමයි පැරෆීන් තෙල් තුල ගබඩා කරන්නේ. වගුවේ සඳහන් ලෝහ අතරින් වගුවේ ලෝහනේ. ගොඩක්ම ප්‍රතික්‍රියාශීලී මෙයා තමයි පැරෆීන් වල ගබඩා කරන්න ඕනේ. X තමයි පැරෆීන් වල ගබඩා කරන්න ඕනේ. ඊට පස්සේ ලෝහයේ ඔක්සයිඩ් ඔක්සිහරණයෙන් නිස්සාරණය කරනවා. මේ තුන් දෙනානේ තියෙන්නේ කොපර් Y X. මතකද?
මෙන්න මේ වගේ කට්ටිය. මෙන්න මේ කට්ටිය නිස්සාරණය කරන්නේ කොහොමද? මෙයාලගේ ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. මෙයාලගේ ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයෙන් තමයි මෙයාලව නිස්සාරණය කරන්නේ. මෙන්න මේ වගේ කට්ටිය. එක්කෙනෙක් ඔක්සිකරණය කරනවා. ඒත් එක්කම මෙයා ඔක්සිහරණය වෙලා නිස්සාරණය වෙනවා. මේ වගේ කෙනෙන්න භෞතික ක්‍රම මගින්. එතකොට කොපර් නිස්සාරණය කරන්නේ කොහොමද? තව එක්කෙනෙක් ඔක්සිකරණය කරවලා මෙයා ඔක්සිහරණය වීම මගින්. ඊට පස්සේ Y කියන්නේ දී සංයුජ ලෝහයක් ලෝ. දී සංයුජ ලෝහයක් කියන්නේ මොකද්ද? දී සංයුජ ලෝහයක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. දී සංයුජ ලෝහයක් කියන්නේ මෙහෙම කෙනෙක්. Y කියන කෙනා එයාගේ කැටායනයේ බවට පත් වෙද්දී හදන ආරෝපණය ධන දෙකක් නම් එයා විස්ථාපනය කරන ඉලෙක්ට්‍රෝන ගන්න දෙකක් නම් අපි අර කියන ද්විසංයුජ කැටායනයක් කියලා. ධන දෙකක ආරෝපණයක් හදන එක්කෙනෙක්ට තමයි ද්විසංයුජ කැටායනයක් කියන්නේ. හරිද? එහෙම හදන ලෝහයක් ලෝ. එම ලෝහයත් තනුක හයිඩ්‍රොක්ලෝරික් සමග ප්‍රතික්‍රියා කර ලෝහ ක්ලෝරයිඩ් හා එක්තරා වායුවක් පළ ලෙස ලබා දෙයි. මේ ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය. අම්ලය දන ලෝහය ලෝහ ලවණය දන H2. අම්ලය HCl ලෝහය Y. ලෝහ ලවණය දන H2. ලෝහ ලවණය හදාගන්නේ කොහොමද? Y කියන එක්කෙනා හදන්නේ ධන දෙකේ අයනයක්. ඒ කියන්නේ මෙයාගේ සංයුජතාව දෙකයි. Cl නේ. මෙයා H පැන්නුවට පස්සේ Y සහ Cl නේ එකතු වෙන්නේ. Cl උයි Y එකතු වෙනවා. Cl ගේ සංයුජතාව එකයි. මෙයා මෙහෙට YCl2. හදන පළ ඔන්න ඔය වගේ. Y ගෙන් H ට පහර දීලා H පන්නලා Cl එක්ක මෙයා එකතු වුණා. ඊට පස්සේ කොපර් ලෝහයේ නිල් පැහැති සල්ෆේටය. කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා විද්‍යුත් විච්ඡේදනය කරන ලදී. ඒ කියන්නේ මේ වගේ දෙයක්. බලන්න. කොපර් සල්ෆේට් එක කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා විද්‍යුත් විච්ඡේදනය කරනවා. කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා මෙයා විද්‍යුත් විච්ඡේදනය කරනවා කොපර් සල්ෆේට්. ජලීය ද්‍රාවණය. ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණය. බලමු. විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩය මත සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් නම් එයාගේ ජලයක් තියෙනවා කොපර් සල්ෆේටුත් තියෙනවා. ජලයයි කොපර් සල්ෆේටු. ජලයේ විඝටනයේ H+ OH- හම්බෙනවා. කොපර් සල්ෆේට් විඝටනයේ copper 2+ සල්ෆේට් අයන හම්බ වෙනවා. එතකොට මාධ්‍යයේ පවතිනවා අයන වර්ග 4ක්. H+ copper 2+ OH- සල්ෆේට්. ඔන්න අයන වර්ග 4 තියෙනවා. විද්‍යුත් විච්ඡේදනයේ කැතෝඩය මත. කැතෝඩයේදී වෙන්නේ මොකද්ද? ඇනෝඩයේදී ඔක්සිකරණය නම් කැතෝඩයේදී වෙන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය වෙන්නේ ධන අයන. නේද? ධන අයන කීපයක් තියෙද්දි සක්‍රියතා ශ්‍රේණියේ පහළ ධන අයනය ගන්න ඕනේ. මතක නේද? සක්‍රියතා ශ්‍රේණියේ පහළ ධන අයනය. කොපර් සහ හයිඩ්‍රජන් තියෙනවා. ධන අයන ශ්‍රේණියේ පහළ ඉන්නේ කවුද? කොපර්. කොපර්ගේ ධන දෙකේ අයනය. කොපර්ගේ ධන දෙකේ අයනය තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. කොපර් 2+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොපර් ලෝහය බවට පත් වෙනවා. කැටායන වර්ග දෙකක් තියෙද්දි සක්‍රියතා ශ්‍රේණියේ පහළ ධන අයනය ගන්න ඕනේ. H+ කොපර් 2+ තියෙනවා නම් මේ දෙන්නගේ පහළ ධන අයනය ගන්න ඕනේ. ඊට පස්සේ ඉහත විද්‍යුත් විච්ඡේදනයේදී විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයේ වර්ණය කෙබඳු වෙනසකට ලක් වේද? කොපර් 2+ කියන එක්කෙනා වැය වෙනවා. මේ කොපර් 2+ කියන එක්කෙනා වැය වෙලා කොපර් බවට පත් වෙනවා. ඔය විද්‍යුත් විච්ඡේදයේ නිල් පාට තියෙන්නේ මේ කොපර් 2+ කියන අයනය නිසා. හරිද? කොපර් 2+ කියන අයනය හින්දා තමයි මෙයාගේ නිල් පාට තියෙන්නේ. එතකොට මේ කොපර් 2+ කියන එක්කෙනා කොපර් විදිහට හැරෙද්දී කොපර් බවට ඔක්සිහරණය වෙද්දී මේ කොපර් 2+ ගේ නිල් පාට නැති වෙනවා. මෙයා නිකන් රතු දුඹුරු පාට වගේ සොලිඩ් එකක් හැදෙන්නේ. එතකොට
මාධ්‍යයේ copper 2+ අඩු වෙනවා. මාධ්‍යයට තව copper 2+ දෙන්න කෙනෙකුත් නැහැ. එතකොට මොකද වෙන්නේ? මාධ්‍යයේ තියෙන නිල් පාට අඩු වෙලා යනවා. මොකක්ද දන්නේ? විද්‍යුත් විච්ඡේදනයේදී විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයේ වර්ණය අඩු වෙනවා. විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයේ වර්ණය අඩු වෙනවා. ඊට පස්සේ කොපර් ලෝහ තහඩුවක් හා සිංක් ලෝහ තහඩුවක් ඉලෙක්ට්‍රෝඩ ලෙසද තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේද ලෙසද යොදාගෙන සරල කෝෂයක් සකස් කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි. බලමු. ඒක වෙන්නේ මෙහෙමයි. ඒක වෙන්නේ කොපර් ලෝහ තහඩුවක් හා සිංක් ලෝහ තහඩුවක්. කොපර් සහ සිංක්. කොපර් ලෝහ තහඩුවක් සිංක් ලෝහ තහඩුවක්. මෙන්න කොපර් මෙන්න සිංක්. කොපර් සහ සිංක්. ලෝහ තහඩුවක් ඉලෙක්ට්‍රෝඩ ලෙස දාගෙන තනුක සල්ෆියුරික් ද්‍රාවණය තනුක සල්ෆියුරික් සරල කෝෂය. ඇනෝඩේ වෙන්නේ මොකද්ද? ඇනෝඩේ මොකද්ද කියලා අහන්න. බලමු. ලෝහ දෙකක් තියෙනවා. සක්‍රියතාව වෙනස්. ඔන්න බලන්න. කොපර් ලෝහය මෙතන තියෙනවා. අයිලිය ගන්න. ඔන්නෝමනේ තියෙන්නේ. කොපර් සහ සිංක් ඉලෙක්ට්‍රෝඩ දෙක තියෙනවා. කොපර් සිංක්. සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් පවතින එක්කෙනා තමයි වඩා සක්‍රිය වෙන්නේ. අන්න එයා තමයි ඔක්සිකරණය වෙන්නේ. එතකොට සිංක් සහ කොපර් අතරින් වඩා ඉහළින් තියෙන්නේ සිංක්. අන්න එයා තමයි ඔක්සිකරණය වෙන්නේ. සිංක් ඔක්සිකරණය වෙනවා. ඒතර ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා ඇනෝඩය කියලා. ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා ඇනෝඩය කියලා. මෙයා එහෙනම් කැතෝඩය. අර ඇනෝඩය නම් මෙයා කැතෝඩය. බලමු. සරල කෝෂය ඇනෝඩය ලෙස ක්‍රියා කරන්නේ කුමන ලෝහයද? සිංක්. සරල කෝෂය ක්‍රියාත්මක කරන විට විද්‍යුත් විච්ඡේද ද්‍රාවණය තුළ සාන්ද්‍රණ නියතව පවතින කුමන අයන වර්ගයේද? බලමු. තනුක සල්ෆියුරික් ද්‍රාවණය. ජලය තියෙනවා සල්ෆියුරික් තියෙනවා. සල්ෆියුරික් තියෙනවා. ජලයේ විඝටනයෙන් H+ සහ OH- හම්බෙනවා. OH- හම්බෙනවා. සල්ෆියුරික් විඝටනයේ H+ සහ සල්ෆේට් අයන හම්බ වෙනවා. හරි. ඒතර මාධ්‍ය පවතිනවා H+ අයන, OH- අයන, සල්ෆේට් අයන ඔය තුන. ඒතර බලමු. ඔක්සිකරණයට ලක් වෙන්නේ ඇනෝඩය. ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩය. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලිව්වොත් ඔක්සිකරණයක් කියන්නේ ධනතාවයේ වැඩිවීම. සිංක් හදන්නේ සිංක්ගේ ධන දෙකයිනේ. මේක පැත්තට ඉලෙක්ට්‍රෝන දෙක උද්දැම්මට පස්සේ ප්‍රතික්‍රියාවේ ආරෝපණ බැලන්ස් වෙනවා. ප්‍රතික්‍රියාවත් බැලන්ස් වෙනවා. ඔන්න ඔක්සිකරණය. ඔක්සිහරණය බලමු. ඔක්සිහරණය වෙන්නේ ඔක්සිහරණය බලමු. ඔක්සිහරණය. ඔක්සිහරණය. H+ අයන තියෙනවා, සිංක් 2+ අයන තියෙනවා. H+ අයන තියෙනවා, සිංක් 2+ අයන තියෙනවා. සිංක් 2+ දැන් මාධ්‍ය තියෙනවා. H+ සහ සිංක් 2+. සිංක් 2+. ධන අයන ශ්‍රේණිය. වඩා පහළ ධන අයනය තමයි ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ. H+ නේ. H+ කියන එක H2 වෙනවා. දෙපැත්තේ පරමාණු බැලන්ස් කරන්න දෙකක් දැම්මා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්මා. ප්‍රතික්‍රියාව බැලන්ස්. H+ වැය වෙනවා. එතකොට සිංක් 2+ වැය වෙනවා. සල්ෆේට් තමයි ප්‍රතික්‍රියාවට දායක වෙන්නේ නැත්තේ. සල්ෆේට් කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. එතකොට සල්ෆේට්ගේ තමයි සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැත්තේ. හරිනේ. OH- සලකන්න ඕනේ මොකද ජලයේ විඝටනය ඉතාමත් කුඩයි. ජලයේ විඝටනය ඉතාමත් කුඩයි නිසා OH ගේ සාන්ද්‍රණය වෙනස් වුණත් සාන්ද්‍රණය වෙනස් වුන්නේ නැහැ කියලා ගන්න පුළුවන්. හරිනේ. බලමු 2023 මොනවද අහලා තියෙන්නේ කියලා. 2023 O level. 2023 O level. නොගැඹුරු මුහුදු පතුලක සිටවන ලද ඍජු සිලින්ඩරාකාර යකඩ කණුවක් අවුරුදු කිහිපයකට පසුව විකාදනය වී තිබූ ආකාරයේ එක රූපය දැක්වේ. ඊට පස්සේ යකඩ කණුව නිරීක්ෂණය කළ ශිෂ්‍යයෙක්
විසින් පහත දක්වන කල්පිතය ගොඩනගන ලදී. යකඩ සමග ඔක්සිජන් වායුව අඩුවෙන් ගැටෙන ස්ථාන විකාදනය වන ශීඝ්‍රතාවය වැඩිය. යකඩ සමග ඔක්සිජන් වායුව අඩුවෙන් ගැටෙන ස්ථාන විකාදනය වන ශීඝ්‍රතාවය වැඩිය. මෙම කල්පිතය පරීක්ෂා කිරීම සඳහා ශිෂ්‍යයා දෙක රූපය දැක්වෙන ඇටවුම සකස් කර තබා පැය කිහිපයකට පසුව නිරීක්ෂණය කළේය. මෙහිදී ඔහුට Q ලෙස නම් කර ඇති ප්‍රදේශයේ නිල් පැහැවී ඇති බව දක්නට ලැබිණි. Q ප්‍රදේශයේ නිල් පැහැයට ලක් වෙලා. ඇටවුම කොයි වගේද? ඇටවුම මෙන්න මේ වගේ. ඇටවුම මෙන්න මේ වගේ. යකඩනයක් තියෙනවා. පිටිසිදු කරන ලද ඒකාකාර යකඩ දණ්ඩක් කියනවා නේ යකඩ දණ්ඩ. මෙන්න මේකේ තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ෆෙරිසයිනයිඩ්. පොටෑසියම් ෆෙරිසයිනයිඩ්. පිනොප්තලින් සහ ඒගාර් ජෙලි. මොකක්ද අහන්නේ බලමු. යකඩවල විකාදනයට අත්‍යවශ්‍ය සාධක මොනවාද? යකඩ විකාදනය. එහෙම නැත්නම් මල බැඳීමට. යකඩ විකාදනයට එහෙම නැත්නම් මල බැඳීමට අත්‍යවශ්‍ය සාධක වෙන්නේ ජලය සහ ඔක්සිජන්. එතමනේ හරි ජලය හරි ජල වාෂ්ප හරි මොකක් හරි. ජලය සහ ඔක්සිජන්. ඊට පස්සේ යකඩ දණ්ඩෙන් මුදා හැරෙන Q ප්‍රදේශයේ නිල් පැහැයට හේතු වන ප්‍රභේදය කුමක්ද? මේ පැත්ත නිල් පැහැයට හැරවිලා. හේතුව මොකක්ද? හේතුව මෙන්න මේකයි. යකඩ විකාදනය වෙනවා කියන්නේ යකඩවල ඔක්සිකරණය සිද්ධ කරනවා කියන එක. ඔක්සිකරණයක් කියන්නේ එයාගේ ධන අයනයක් හදනවා කියන එක. යකඩවල ධන අයනයක් හදනවා. ධන දෙකේ අයනයක් හදනවා කියනකො. මෙයා යකඩ ඔක්සිකරණය වෙලා මාධ්‍යයට ධන දෙකේ අයන පිට කරනවා. මෙන්න ඉන්න පොටෑසියම් ෆෙරිසයිනයිඩ්. පොටෑසියම් ෆෙරිසයිනයිඩ් Fe2+ සිද්ධි ටර්න් බුල් නිල් පාට පැහැයක් දෙනවා. හේතුව Fe2+. යකඩ දණ්ඩෙන් මුදා හැරෙන Q ප්‍රදේශයේ නිල් පැහැයට හේතු වන අයනය Fe2+. ඊට පස්සේ පරීක්ෂණයේදී P ප්‍රදේශයේ දක්නට ලැබුණු වර්ණය කුමක්ද? P කියන්නේ මෙන්න මේ ප්‍රදේශය. දැන් බලන්න මෙතන යකඩ ඔක්සිකරණය වුණා. යකඩ ඔක්සිකරණය වෙද්දී ඔක්සිහරණය වෙන්නත් කෙනෙක් ඉන්න ඕනේ. හරිනේ? යකඩ ඔක්සිකරණය වෙද්දී ඔක්සිහරණය වෙන්න කෙනෙක් ඉන්න ඕනේ. ඔක්සිහරණය වෙන්නේ වායු ගෝලයේ තියෙන ඔක්සිජන්. ඔක්සිජන්ගේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ලිව්වොත්. මෙන්න මෙයා. ඔක්සිජන්ගේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මෙන්න මෙයා. හතරයි හයිඩ්‍රොක්සිල්. හයිඩ්‍රොක්සිල් හැදෙනවා. වාතයට නිරවණය වෙන පෘෂ්ඨයේ ඔක්සිජන් තියෙනවා වැඩිපුර. එතකොට වැඩිපුර ඔක්සිජන් තියෙද්දි වැඩිපුර ඔක්සිජන් ඔක්සිහරණයට ලක් වෙලා වැඩිපුර හයිඩ්‍රොක්සිල් හදනවා. වැඩිපුර හයිඩ්‍රොක්සිල් හදද්දී මෙන්න මේ ඒගාර් ජෙලි හයිඩ්‍රොක්සිල් තියෙද්දි රෝස පැහැයට හැරෙනවා. ඒගාර් ජෙලි හයිඩ්‍රොක්සිල් තියෙද්දි රෝස පැහැයට හැරෙනවා. මෙන්න මේ හරි හයිඩ්‍රොක්සිල් තියෙනවා. ඒගාර් ජෙලි රෝස පැහැයට හැරෙනවා. තුන්වෙනි එකට උත්තරේ 3A රෝස පැහැ. ඊට පස්සේ ඔබ ඉහත සඳහන් කළ වර්ණය ඇතීමට තුඩු දෙන අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියාව. අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේක. වායු ගෝලීය ඔක්සිජන්ගේ ඔක්සිහරණය. ඊට පස්සේ බලමු. ජෙලි මාධ්‍යයට සෝඩියම් ක්ලෝරයිඩ් එක් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? ජෙලි මාධ්‍යයට සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මහම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා.
මොකද සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මල බැඳීමට තියෙන උත්ප්‍රේරකයක්. ප්‍රයෝජනය කුමක්ද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩිවීම. ඊට පස්සේ පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් ශිෂ්‍යයාගේ කල්පිතය සනාථ වන්නේද? ඔව් සනාථ වෙනවනේ. මොකද යකඩ මල බඳිනවා කියන්නේ යකඩවල ඔක්සිකරණය සිද්ධ වෙනවා කියන එක. වැඩිපුර ඔක්සිජන් තියෙන්නේ මේ හරියේ. ඔක්සිජන් මේ හරියේ අඩුයි. මේ හරිය නෙමෙයි වැඩිපුර නිල් පැහැයට වැඩිපුර තිබ්බේ මෙන්න මේ හරිය. නිල් පැහැ වැඩිපුර තියෙනවා කියන්නේ පොටෑසියම් ෆෙරිසයනයිඩ් වැඩිපුර තියෙන්නේ. ඒ කියන්නේ පොටෑසියම් ෆෙරිසයනයිඩ් මගින් මෙයත් එක්ක සංකීර්ණයක් හදනවා. ඒ සංකීර්ණ තමයි අතන නිල් පාට වෙන්නේ. ඒ සංකීර්ණ මේ හරිය වැඩිපුර හැදිලා. ඒ කියන්නේ මේ හරිය Fe2+ වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ මේ හරිය වැඩිපුර ඔක්සිකරණය වෙලා වැඩිපුර මල බැඳිලා. එතකොට මේ හරියට ඔක්සිජන් අඩුයි. මේ හරිය තමයි වැඩිපුර මල බැඳිලා තියෙන්නේ. ශිෂ්‍යයාගේ කල්පිතය තහවුරු වෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? නිතර මුහුදු ජලය හා ගැටෙන නැව්වල යකඩ විකාදනය මෙයාගේ විකාදනය නවත්තන්න කරන්න පුළුවන් දේවල් අහලා තියෙනවා. එක්ක මොකද්ද? යකඩ මල බඳිනවා කියන්නේ. යකඩ ඔක්සිකරණයනේ. මල බඳින්න මෙන්න මේ දෙන්න අත්‍යවශ්‍යයි. මේ දෙන්න ලැබෙන එක නැවැත්තුවොත් මල බඳින්නේ නැහැ. මේ දෙන්න ලැබෙන එක නවත්තන්න අපිට පුළුවන් යකඩ උඩින් තව තීන්තල එකක්. එහෙම නැත්නම් කැප වෙන ලෝහයක්. මැග්නීසියම්. එහෙම නැත්නම් සිංක්. මැග්නීසියම් සිංක් කනේ කැප වෙන ලෝහයක් දාන්න. එහෙම නැත්නම් මෙයා ගොඩින් තීන්තල වගේ ලේ එකක් ආලේපනය කරන්න පුළුවන්. එතකොට වායුගෝලීය ඔක්සිජනුයි ජලයයි මේකේ ගැටෙන එක වලකිනවා. එතකොට මල බඳින එක නවතිනවා. ඊට පස්සේ ඔබ සඳහන් කළ ක්‍රමය යකඩ විකාදනයට දායක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. වායුගෝලීය ඔක්සිජන් හෝ ජලය මෙයත් එක්ක ස්පර්ශයක් නැහැ. එතකොට මෙයා ඔක්සිකරණය වෙන්නේ නැහැ. එතකොට මෙයා මල බඳින්නේ නැහැ. ඔන්න ඔක තමයි හේතුව. හරි. හරි ළමයි. 2024 සාමාන්‍ය පෙළට ආවේ ප්‍රශ්නේ. ගිය අවුරුද්දේ 2024 බලමු. 2024 ඕලෙව. මොකද කියන්නේ? ඩවුන්ස් කෝෂය ගැන තමයි කතාවක් තියෙන්නේ. සෝඩියම් ලෝහ නිස්සාරණීකරණයේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයට ලක් කරලා. මෙයා කියනවා වලයාකාර වාණික කැතෝඩයකුයි මිනිරන් ඇනෝඩයකුයි දානවා කියලා. වලයාකාර කැතෝඩ ඕනේ නැහැ. මම නිකන් අපිට හුරු විදියට අඳගන්න. එන දේ පැහැදිලි කරගන්න නැවනේ. බලමු. විද්‍යුත් විච්ඡේදනයක් නිසා බාහිරින් පවර් සප්ලයි එකක් තියෙන්න ඕනේ. මෙම කාර්යයේදී සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කළ යුත්තේ ඇයි? සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කරන්න ඕනේ ඇයි? සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කරනවා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් රත් කරලා ද්‍රව තත්ත්වයට පත් කරන එක. එයා ද්‍රව තත්ත්වයට පත් කළේ නැත්තම් එයා මෙහෙම ඝනයක් විදිහට තිබ්බොත් එයාගේ සචල අයන නෑ. ඒ හින්දා කරන්ට් එකක් පාස් වෙන්න විදිහක් නෑ. සෝඩියම් ක්ලෝරයිඩ් දැලෙස මතකයි නේද? ඒවන මතක් කරන්න බෑ දැන්. සෝඩියම් ක්ලෝරයිඩ් සචල අයන තියෙන්න ඕන නිසා තමයි විලීන කරන්න ඕනේ. මධ්‍ය සචල අයන පැවතීමට අවශ්‍ය නිසා. ඊට පස්සේ අදාළ භෞතික අවස්ථා දක්වමින් කැතෝඩය මත සෝඩියම් ලෝහය විසර්ජනය වීමට අදාළ අයන ඉලෙක්ට්‍රෝඩ අර්ථ ප්‍රතික්‍රියාව ලියන්න. මෙයාලා කියනවා මේ ධනාග්‍රේනේ. ඒ නිසා මෙයා ධන. මෙයා ඍණනේ. ඒ නිසා මෙයා ඍණ. කෝෂයක කැතෝඩය ධන. රසායනික කෝෂයක කැතෝඩය ධන. විච්ඡේදන කෝෂයක කැතෝඩය ඍණ. මෙන්න මෙයා තමයි එතකොට කැතෝඩය කියන්නේ. ඍණාග්‍රය කැතෝඩය. ඍණාග්‍රය කැතෝඩය නම් ධනාග්‍රය ඇනෝඩය වෙන්න ඕනේ. ධනාග්‍රය ඇනෝඩය. එතකොට බලමු. මෙයාලා අපිට කියනවා මිනිරන් ඇනෝඩෙකුයි වලයාකාර වානේ කැතෝඩෙකුයි. වානේ කැතෝඩයක්. කැතෝඩේ වානේ. මිනිරන් ඇනෝඩේ. මිනිරන්
සෝඩියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණයක්. සෝඩියම් ක්ලෝරයිඩ් විලීන. විලීන නම් යාගේ ජලය අඩංගු වෙන්නේ නැහැ. විලීන නම් ජලය නැහැ. විලීන නම් ජලය නැහැ. එතකොට මාධ්‍ය පවතින්නේ සෝඩියම් ප්ලස් අයනයි Cl මයිනස් අයනයි විතරයි. මාධ්‍ය පවතින්නේ සෝඩියම් ප්ලස් අයනයි Cl මයිනස් අයනයි විතරයි. එතකොට අදාළ භෞතික අවස්ථා දක්වමින් කැතෝඩය මත සෝඩියම් ලෝහයේ විසර්ජනය වීමට අදාළ අයන ඉලෙක්ට්‍රෝඩ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. සෝඩියම් ලෝහයේ විසර්ජනය වීම. බලමු. සෝඩියම් ප්ලස් ගින් සෝඩියම් හැදෙන්න ඕනේ. සෝඩියම් ප්ලස් ගින් සෝඩියම් හැදෙන්න ඕනේ. කැතෝඩේ ඔක්සිහරණය. සෝඩියම් තියෙන්නේ. සෝඩියම් ප්ලස් තියෙන්නේ දැන් AQ විදිහට නෙවෙයි. සෝඩියම් ප්ලස් තියෙන්නේ ලික්විඩ් එකක් විදිහට. මෙතන තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්ගේ ද්‍රාවණයක්. ජලීය ද්‍රාවණයක් නෙමෙයි. සෝඩියම් ක්ලෝරයිඩ්ගේ ද්‍රවයක් අතර. සෝඩියම් ක්ලෝරයිඩ්ගේ ද්‍රවයක්. ඒකේ තියෙනවා සෝඩියම් ප්ලස් ද්‍රවය සහ Cl මයිනස් අයන ද්‍රවය. ඊට පස්සේ සෝඩියම් ලික්විඩ් හැදෙනවා. අර සෝඩියම් සොලිඩ් එකක් තමයි අපි සොලිඩ් කියලා දාමුකෝ. ඔන්නමයි ප්‍රතික්‍රියාව එන්නේ. ප්‍රතික්‍රියාවේ දෙපැත්තේ ආරෝපණ බැලන්ස් කළා. ප්‍රතික්‍රියාව වෙන්නේ ඔහම. ඊට පස්සේ වානේ ඇනෝඩයකට වඩා මිනිරන් ඇනෝඩයක් මේ සඳහා සුදුසු වන්නේ ඇයි? ඇනෝඩය මං කියවනේ ඇනෝඩය සක්‍රීය නම් ඇනෝඩය තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ. මිනිරන් වගේ ඇනෝඩයක් දාලා තියෙද්දි මිනිරන් ඇනෝඩය ඔක්සිකරණය වෙන්නේ නැහැ. මොකද එයා අක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක්. එතකොට මිනිරන් වෙනුවට වානේ දැම්මොත් එන ප්‍රශ්නේ මොකද්ද? අතර වානේ කියන්නේ කවුද? වානේ කියන්නේ මෙයා. වානේ කියන්නේ මිශ්‍ර ලෝහයක්. එයාගේ තියෙනවා යකඩයි කාබනුයි. කාබනුයි යකඩයි මිශ්‍ර කරලා හදපු මිශ්‍ර ලෝහයක් තමයි ওই වානේ කියන්නේ. කාබන් ප්‍රතිශතය සාමාන්‍ය 100%කටත් වඩා අඩුයි. ඊට ටික තියෙන යකඩ. එතකොට මොකද වෙන්නේ? යකඩ කියන්නේ සක්‍රීය ලෝහය. සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් මෙතන තියෙනවා. යකඩ තමයි ඔක්සිකරණය වෙන්නේ. ඒතර වැඩේ හරියන්නේ නැහැ. එතකොට මිනිරන් මොකද? වානේ ඇනෝඩයක් හරියන්නේ නැහැ. මිනිරන් ඇනෝඩයක් තමයි හරියන්නේ. සෝඩියම් ලෝහයේ එක් භාවිතයක් සඳහන් කරන්න. සෝඩියම් ලෝහයේ භාවිත නැහැ ඉතින්. ගොඩක් තියෙනවානේ. මේ සෝඩියම් ලාම්ප නිපදවන්න එහෙම සෝඩියම් ලෝහය භාවිතා කරනවා. හරිනේ. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම හදන්න. ඊට පස්සේ විද්‍යාඥ හම්ෆ්‍රි ඩේව් සෝඩියම් ලෝහය සොයාගන්න ලද්දේ විලීන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යුත් විච්ඡේදනය කිරීමෙනි. මේ ඇනෝඩය මත සිදුව අයන ඉලෙක්ට්‍රෝඩ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. හෝඩුවාව අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය සිහිපත් කරන්න. අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය සිහිපත් කරන්න. කතාව මම මෙහෙම ගේන්න. හම්ෆ්‍රි ඩේව් කලේ විලීන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. විලීන අයන සෝඩියමුයි හයිඩ්‍රොක්සිලුයි විතරයි තියෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ද්‍රවයක් තියෙන්නේ. විලීන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවයක් තියෙන්නේ ජලය නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය අයන වලට ගන්නවා සෝඩියම් ප්ලස් සහ හයිඩ්‍රොක්සිල් විදිහට. හරිනේ. සෝඩියම් ප්ලස් සහ හයිඩ්‍රොක්සිල් විදිහට. ඊට පස්සේ විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් ඇනෝඩය මත සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව අහනවා. අපිට දීලා තියෙනවා ඉතින් මේ අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදන සිහිපත් කරන්න කියලා. හරිනේ. මෙතන සෝඩියම් ප්ලස්ට තව ඔක්සිකරණය වෙන්න බෑ. සෝඩියම් ඉන්නේ එයාගේ උපරිම ඔක්සිකරණ අංකේ. සෝඩියම් කියන එක්කෙනාට ධන 1 ආයනයට වඩා තව ලොකු ධනයක් හදන්න බෑ. එතකොට සෝඩියම් තව ඔක්සිකරණය වෙන්න තව ධනතාවය වැඩි වෙන්න. එතකොට ඔක්සිකරණය වෙන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නේ හයිඩ්‍රොක්සිල්. හයිඩ්‍රොක්සිල්ගේ ඔක්සිකරණය මෙන්න මේ වගේ. හයිඩ්‍රොක්සිල්ගේ ඔක්සිකරණය මෙන්න මේ වගේ. අර කටපාඩම් කරගන්න කියලා දුන්නේ ප්‍රතික්‍රියාවක්. වායු ගෝලීය ඔක්සිජන්ගේ ඔක්සිකරණය කියලා.
ඔක්සිජන්ගේ ඔක්සිකරණය ඔක්සිජන්ගේ ඔක්සිහරණය ඔක්සිජන්ගේ ඔක්සිහරණය කිව්වත් හයිඩ්‍රොක්සිල්ගේ ඔක්සිකරණය කිව්වත් දෙකම එකයි. අර ප්‍රතික්‍රියාවම අනිත් පැත්ත තියෙන්නේ. හරිනේ. ඔන්න ඕක තමයි ඔය අහන්නේ. පෙසඳු රත්නායක 2026 සඳහා නව පන්ති ආරම්භයි. සරසි උසස් අධ්‍යාපන ආයතනය හෙට්ටියගම හන්දිය.